පාකරපු කෙනෙක් කියලා. නැත්නම් දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන නෙමෙයි කෙනෙක් නෙමෙයි කියලා. දෙවි කෙනෙක් ඉන්නවද කියලාවත් විශ්වාස කරන්නේ නැහැ. එයාට කියන්නේ දෙවි කෙනෙක් නැහැ මමගේ ජීවිතේ ජීවත් වෙන කෙනෙක් කියලා. ඉතින් මේ මිනිස්යාට මේ උදව් කරන්න මෙයා අවුරුදු 100ක් වයස නිසා, නාකි නිසා, මහලු නිසා, දුර්වල නිසා මෙයා ගෙනල්ලා මේ කෑමක් දෙන්න හදනකොට දැන් කතා කරලා සාකච්ඡා කරලා බලනකොට මේ මිනිහා දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. නමුත් මේ දැන් මේ ක්‍රිස්තියානිකාරයෙක් මේ දැන් අඬ ගැහුවේ. ඉතින් මේ ක්‍රිස්තියානිකාරට හිතුණා මේ මොකද්ද මේ මිනිස්සයා දෙවියන් වහන්සේව දන්නේ නැහැ. යන්න කියලා එලවලා දැම්මා. යන්න කියලා එලවලා දැම්මා. හොඳට දෙවියන් වහන්සේව හඳුනන කෙනෙක් මේ දැන්. නමුත් මෙයා එලවලා දැම්මා අර මිනිස්සයාව. අවුරුදු 100ක මිනිස්සයාව එලවලා දැම්මා. එලවලා දාපු ගමන්ම දෙවියන් වහන්සේ කතා කරා. දෙවියන් වහන්සේ කතා කරා යාට. ඇහුවා මොකක්ද ඔයා කරපු මේ ක්‍රියාව? මම අවුරුදු 100ක් ඒ මිනිස්යාට කරුණාව පෙන්නුවා. දෙවියන් වහන්සේ කිව්වා ඒ ක්‍රිස්තියානිකාරයාට මම මේ මිනිස්යාට අවුරුදු 100ක් කරුණාව පෙන්නුවා. ඔයාට එක දවසක් ඒ මිනිස්යාට කරුණාව පෙන්වන්න බැරුව ගියා. ආමෙන්. අද ඒකයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ දයාවන්ත වෙන්න මිනිස්යන්ට. තරාතිරම් බලන්න නැතුව දයාවන්ත වෙන්න මිනිස්යන්ට. ආගම බලන්න නැතුව දයාවන්ත වෙන්න මිනිස්යන්ට. දෙවියන් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ ඔබට ඒ වරම දී තිබෙනවා. අපි මේ ගීතිකාවේ තුන්වෙනි කොටස කියවන්නට යනවා. ගායනා කරන්නට යනවා. අපි කරුණාකර නැගිටිමු. හලෙලු ඔබ මගේ හදේ මගේ මුළු කාලෙම රැඳෙන්න කියලා ගායනා කරන්න. ඔබ මගේ හදේ ස්වර්ගීය පියාණන් වහන්සේ අබ්බා පියාණන් ඔබට අනේක වාරයක් ස්තුතියි මේ ලස්සන දවස නිසා. ඔබ වහන්සේ කිව්වා මේක ඔබ මැවූ දවසයි කියලා. මේක අපව සුව කරන්නට මැවූ දවස. මේක අපිව නිදහස් කරන්න මැවූ දවස. මේක අපිව ආශිර්වාද කරන්නට මැවූ දවස. මේක ඔබ වහන්සේව තව තවත් හොඳින් දැනගන්න මැවූ දවස. අපේ සම්බන්ධතාවය වැඩි කරගන්නට මැවූ දවස. ඔබ වහන්සේ කිව්වා මේ දවසේ ප්‍රීති වන්නට කියලා. ස්වාමිනී අපි පැමිණ තිබෙන්නේ එක පවුලක් වශයෙන් රැස් වෙලා අත්දැල් බැඳගෙන දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස මේ ස්ථානයේ ඔබට හැම ප්‍රශංසාවක්ම ගෙන එන්නටයි. නමස්කාරයක්ම ගෙන එන්නටයි. ඒකට හේතුව අපේ නමස්කාරයේ වටින එකම තැනන් වහන්සේ ඔබ. අපේ
ප්‍රශංසාව වටින එකම තැනන් වහන්සේ ඔබ. මගේ තොල්වල ප්‍රශංසාවට අගය කරන තැනන් වහන්සේ ඔබ. මගේ පිටස්තරේ ප්‍රශංසාවට වඩා මගේ ඇතුළාන්ත ප්‍රශංසාවට ආසා කරන ඔබට ප්‍රශංසා කරන්නයි අපි මේ ස්ථානයට ආවේ. ස්වාමිනී, ඇතුළාන්තය ඔබ දකිනවා. ජීවමාන දෙවියන් වහන්සේ මේ හැම දරුවෙක්ම ඔබට බාර කරනවා. එයාට මේ ස්ථානයට එන්න තිබිච්ච බාධා හැම එකක්ම ඉවත් කරමින් ඔබ වහන්සේ මේ ස්ථානයට ගෙනාවේ ඔබගේ අනර්ග දිව්‍යමය සැලසුමක් අනුවයි. අද අන්න ඒ සැලසුම පමණක් එයාගේ ජීවිතවල ඉටුවන පිණිස අපි යාඥා කරනවා. ස්වාමින් වහන්සේ, අද මේ සේවය ඔබ වහන්සේ සුවකිරීමේ සේවයක් හැටියට ඔබ වහන්සේ ආලේප කළ තිබෙනවා. ඔබගේ ආලේපයෙන් පිරෙව්ව මැනව. ඔවුන්ට අවශ්‍ය කරන සමාදානයෙන් අද පිරෙව්ව මැනව. ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රීතියෙන් අද පිරෙව්ව මැනව. ඔවුන්ට අවශ්‍ය කරන ආශිර්වාදයෙන් පිරෙව්ව මැනව. ඔවුන්ට අවශ්‍ය කරන සැපයීමෙන් පිරෙව්ව මැනව. ඔවුන්ට අවශ්‍ය කරන සැනසීමෙන් පිරෙව්ව මැනව. ඔබ වහන්සේ කිව්වා එයාගේ හදවතේ ආසාව ඉටු කරන්න පුළුවන් ඔබයි කියලා එකම තැනන් වහන්සේ. ස්වාමිනී, ඔබගෙන් තොරව එයාට කිසිම ආශිර්වාදයක් නැති බව එයා තේරුම් ගන්නවා මේ වෙලාවේ. ඔබගෙන් තොරව, ඔබ වහන්සේගේ අභිමුඛයෙන් තොරව අපට කිසි හොඳක් නැති බව අපි තේරුම් ගන්නවා. ඒ නිසා අපි ඔබට ආවේ නමස්කාර කරන්නටයි, මුඛයෙන් නමස්කාර කරන්නටයි, අපේ දනිස් වලින් නමස්කාර කරන්නටයි, මුළු ශරීරයෙන්ම නමස්කාර කරන්නටයි, මුළු ජීවිතයෙන්ම ඔබට ගෞරව කරන්නටයි අපි මේ ස්ථානයේ පැමිණ තිබෙන්නේ. ඔබ අපිට දී තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපට උදව් කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේ අද අපිට ප්‍රශංසාවේ වස්ත්‍රය දුන මැනව. ස්වාමිනී, නමස්කාරයේ වස්ත්‍රය අපට දුන මැනව. මේ ස්ථානයේ සමාදානයෙන් ඔබ පිරෙව්ව මැනව. මේ ස්ථානයේ ඔබගේ ප්‍රීතියෙන් පිරෙව්ව මැනව. ඉදිරි කාලේ ඔබට බාරයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ස්වාමින් වහන්සේ නම් මේ ස්ථානයේ අපට නිදහස තියෙනවා කිව්වා. ඔබගේ ආත්මයන් වහන්සේට අපේ නිදහස දෙනවා. ආත්මයන් වහන්සේට මෙතන ස්වාමිකම දෙනවා. ඔබ වහන්සේ කැමතිසේ ස්පර්ශ කළ මැනව. කැමතිසේ නිදහස් කළ මැනව. සභාව ඔබගේ අත්ඔස්වල ශරීර බාර කරන්න දෙවියන් වහන්සේට. භෞතික ශරීර, ජීවිත පමණක් නෙමෙයි, ශරීර බාර කරන. අද දෙවියන් වහන්සේ ඔබ භෞතිකව සුව කරන්න යනවා. අද දෙවියන් වහන්සේ දුර්වලකම් ඉවත් කරන්න යනවා. අද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව නැත්නම් ගිවිසුම ස්ථිර කරන්න යන ඔබගේ ජීවිතේ. දැන් ඔබ යාඥා කරද්දී ඔබගේ අත් ඔසවාගෙන මේ ඔබගේ ශරීරය බාර කරලා කියන්නේ. දුර්වලකම බාර කරලා කියන්නේ. ස්වාමිනී, මෙන්න මම අද ඔබ ඉදිරියේ. මෙන්න මම අද ඔබ ඉදිරියේ. ඔබ වහන්සේට කැමතිසේ මගේ ශරීරය ස්පර්ශ කළ මැනව. දුර්වල තැන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. ස්වාමිනී, හිස් තැන් පිරෙව්ව මැනව. ආත්මයන් වහන්සේගෙන් පිරෙව්ව මැනව. ඔබ වහන්සේ කිව්වා ඔබ මට දී තිබෙන්නේ බය දුකමේ ආත්මයක් නෙමෙයි, ඔබ මට දී තිබෙන්නේ ප්‍රේමේ ආත්මයක්, බලයේ ආත්මයක්. ස්වාමිනී, අන්න ඒ ආත්මයෙන් අද මගේ ජීවිතය, මගේ ශරීරය ඔබ වහන්සේ පිරෙව්ව මැනව. ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් ඉල්ලා සිටිමුව. ආමෙන්. හොඳ අත්පොලසන් නාදයක් දෙන්න සිංහ පැටව. හලෙලූයා. හොඳ අත්පොලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා මේ කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ ඒ සුව කිරීමේ මෙහෙයට. ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න, මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔබගේ මගේ දෙවියන් වහන්සේ ඔබට අද ඔබව ස්පර්ශ කළා, ඔබට ආශිර්වාද කළා, ඔබට හාස්කමක් දෙන්නට යනවා. හලෙලූයා. හාස්කමක් දෙන්නට යනවා. ස්තුති කරන්ට දෙවියන් වහන්සේට. කිසි හිඟයක් වෙන්නේ නැහැ ඔබට කවදාවත්. කිසි හිඟයක් වෙන්නේ නැහැ ඔබට කවදාවත්. මම ඔබට රහස කියා දෙන්නම්. මම ඔබට රහස කියා දෙන්නම්. ගායනාවකින් ඔබට කිසි හිඟයක් වෙන්නේ නැහැ ඔබගේ ජීවිතේ. හලෙලූයා. හලෙලූයා. ඔබට කිසි හිඟයක් වෙන්නේ නැහැ ඔබගේ ජීවිතේ. රහසක් තියෙනවා. රහස දැනගන්න. මොකද්ද රහස? මොකද්ද රහස? දෙවිඳු හොයන්නට ඕන. දෙවිඳුට පළමු තැන දෙන්න ඕන. හලෙලූයා. මුළු හදවතින්ම හොයන කල උන්වහන්සේ ඔබට ලැබෙන්නට යනවා. හම්බ වෙන්නට යනවා. උන්වහන්සේ කිව්වේ ඒකයි ඔබ මට යාඥා කරන්නේය. මම ඔබට පිළිතුරු දෙන්න යනවා. මාව හොයන්න. මම දෙවියන් වහන්සේ බව දැනගන්න. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි.
විශ්වාස කරන්න මේ සපේන දෙවියන් වහන්සේ ඔබ සමගයි. හිඟයක් නැහැ ඔබට. හලෙලූයා. දෙවිඳු සොයන ඔබට හිඟයක් නැතේ. හලෙලූයා. හලෙලූයා. ආත්මෙ මගේ සනසලා ගීතාවලිය 34:10 උන්වහන්සේ අපට කියා දුන්නා තරුණ සිංහෝ පවා ශක්තිය තියෙන වෙර තියෙන ඒ හැම සිංහෙක් පවා ඒ අය කුසගින්නේ ඉන්නට යනවා. ඒ වගේ කාලයක් පැමිණෙන්නට යනවා. නමුත් මාව සොයන කෙනා නැත්නම් මේ සැබෑ වූ දෙවියන් වහන්සේව සොයන කෙනාට කිසි හිඟයක් වෙන්නේ නැහැ. මා සමග විශ්වාස කරන අය අධ්‍යක්ම සොවන්න දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඔබට පොරොන්දු තනන් වහන්සේ. සපයන්ට පොරොන්දු තනන් වහන්සේ. ඔබ සමග ඉන්න පොරොන්දු තනන් වහන්සේ. හලෙලූයා. ඔබට කරුණාව දයාව හැමදාම දෙන්න පොරොන්දු තනන් වහන්සේ. අත්පල්ලේ දාන්න. අපි ගායනා කරේ ගීතාවලිය 23න්. අපි ගායනා කරේ උන්වහන්සේ අපේ එඬේරා නිසා. උන්වහන්සේ අපිව කොයි විදියටද මඟ පෙන්වන්නට යන්නේ. කොයි විදියටද උන්වහන්සේ අපට සපයන්නට යන්නේ. 6 වෙනි වගන්තියේ ගීතාවලිය 23 6 වෙනි වගන්තිය අපි අන්තිමට ගායනා කරේ. උන්වහන්සේ කිව්වා සැබවින්ම යහපත්කමක් කරුණාවක් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව නැත්නම් මා පසුපස එන්නේ. හලෙලූයා.
උන්වහන්සේගේ කරුණාව ඔබ පසුපස එන්ට යනවා. ඔබ කැමති වුණත් නැති වුණත් උන්වහන්සේගේ කරුණාව එන්නට යනවා. ඔබ කැමති වුණත් නැති වුණත් උන්වහන්සේගේ දයාව ඔබ පසුපස එන්ට යනවා. මම ඒකයි කිව්වා අවුරුදු 100ක් මිනිහා ජීවත් වුණා දෙවියන් වහන්සේව නොදැනගෙන. ඒත් දේව කරුණාව නැවතුනේ නැහැ. දේව කරුණාව නැවතුන්නේ නැහැ. දේව දයාව නැවතුන්නේ නැහැ. හලෙලූයා. ඒ නිසා අදත් දෙවියන් වහන්සේ කියනවා ඔබට මගේ කරුණාව ඔබට සෑහේ. මගේ දයාව ඔබට සෑහේ. මගේ කරුණාව පසුපස එන ඔබ පසුපස එනවා. හලෙලූයා. එතකොට ඔබයි මමයි ප්‍රතිචාරය හැටියට තමයි ඊළඟ වචනය තියෙන්නේ. ඔබයි මමයි ප්‍රතිචාරය කරලා කියන්න ඕන මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහේ වාසය කරන්නට යනවා. අත් දෙකම සෝලා කියන්න. ස්වාමිනී සදාකල්ම ඔබගේ ගෘහේ මම වාසය කරන්නට පොරොන්දු වෙමි. හලෙලූයා. ආමේන්. ආමේන්. හොඳ අත්පලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට. හලෙලූයා. මගේ පාප සේදුවේ උන්වහන්සේ හලෙලූයා. දෙවියන් වහන්සේ මගේ පාප සෝදමින් මට මේ වගේ කරුණාවක් දුන්නා. පාප සේදුවේ කොහොමද? හොඳට මතක තියාගන්න. පරණ ගිවිසුමේදී පාප වැසීමක් විතරයි සිදු වුණේ. අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේව එව්වාට පස්සේ උන්වහන්සේගේ ලේවලින් අපේ පව් සේදුනා. හලෙලූයා. ලාක්ෂාමෙන් රතුවට තිබිච්ච තිබිච්ච පාපය අද හිමට වඩා සුදු වෙලා තියෙනවා. මේ දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. දෙවියන් වහන්සේ කියනවා ඔබටයි මටයි මං ඔබගේ පව් ආයේ ගණන් කරන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේ ඔබගේ පව් ගණන් කරන්නේ නැහැ. පාපයට සමාව දුන්නා. ගීතාවලිය 103:3 උන්වහන්සේ පාපයට සමාව දුන්නා. ඊට පස්සේ ඔබ සුව කරා. ආමේන්. නැත්නම් පාපයට සමාව ලැබෙනකොට ඔබට සුවය ලැබෙනවා. හලෙලූයා. ඔබගේ පාපය අපි කියන්නේ පාපය කියලා කතා කරන්නේ මේක බහු වචනයක් නෙමෙයි. පාපය කියලා කියන්නේ අපි හැම මිනිසෙක්ම පාපයෙන් තමයි අපි මෙලොවට ඇතුල් වෙන්නේ. අම්මා තාත්තා කරපු වරදක් නිසා නෙමෙයි. අපි පාපයෙන් ආපු අය. පාපය කියන්නේ ඒක වචනය. පාප නෙමෙයි. අන්න ඒ පාපයෙන් අපි ඉන්න නිසා නැත්නම් ආදම් සහ ඒවගේ අකීකරුකමෙන් ලැබිච්ච පාපය මුළු මිනිස් සංහතියම ඒ අය සාපයකට මුලා වුණා. දෙවියන් වහන්සේගේ සාපයකට. නමුත් මේ දෙවියන් වහන්සේගේ සාපය අරන් දාන්න නැත්නම් ඉවත් කරන්න නැත්නම් මිදීම දෙන්න උන්වහන්සේ මොකද්ද කරපු සැලසුම? තමන්ගේ පුත්‍ර ජේසුස් වහන්සේව එව්වා. අද ඔබට මොනවද කරන්න තියෙන? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබගෙන් විශ්වාස කරන්න. විශ්වාස කරලා ලබා ගන්නට. එතකොට මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ මොනවද දන්නවද? මේ විශ්වාස කරලා ලබා ගන්න එක ලේසි වැඩි. ඒ අයට ඕනේ මොනවද දන්නවද? මං කියලා දෙන්නම්. ඒ අයට ඕනේ ක්‍රියා කරලා ලබා ගන්න. මොකද දන්නවද? ඔයයි මමයි අපේ හිටපු ඉස්සර ඇදහිලිවල අපි හිටියේ අන්න ඒ වගේ. අපි කර්ම කරන්න ඕන. හොඳ ක්‍රියා කරන්න ඕන. අපි පුණ්‍ය ක්‍රියා කරන්න ඕන. එතකොට තමයි අපිට ලැබෙන්නේ කියලා. කරුණා කරලා ඕක ඔය ඔළුවෙන් අහක් කළා දාන්න. ඕක නෙමෙයි ජේසුස් වහන්සේගේ මූල ධර්මය. ඕක නෙමෙයි ක්‍රිස්තියානිකම. ඕක නෙමෙයි ඇදහිල්ල. උන්වහන්සේ කිව්වේ බර උසුලන සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුඹට විශ්‍රාමය දෙමි. විශ්‍රාමය කියන්නේ ඔබ තේරුම් ගන්න ඕන, නිදහස් වෙන්න ඔබ තේරුම් ගන්න ඕන මම ක්‍රියාවක් නොකරයි මේක ලබන්නට යන්නේ. මම කරන්නට යන්නේ අදහන එක විතරයි. මම කරන්නට යන්නේ විශ්වාස කරන එක විතරයි. අද විශ්වාස කරන අතෝසවන්න දෙවියන් වහන්සේ. ඔබ දැන් විශ්වාස කරොත් ජේසුස් වහන්සේගේ ලේවලින් ඔබට පිරිසිදුකම තියෙනවා. පාපයට සමාව ලැබෙනවා. ඔබ පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේ දැන් ඔබට සුවය දෙනවා. දැන් ඔබට දෙවියන් වහන්සේ ශරීරය ස්පර්ශ කරනවා. දැන් උන්වහන්සේ ඔබගේ පව් සෝදනවා. හලෙලූයා. මගේ පාප සේදුවේ. හලෙලූයා. මගේ පාප සේදුවේ හිමමෙන් සුදු කළේ මගේ සාපේ දුරු කළේ මා නව මිනිසෙකු කළේ මගේ පාප සේදුවේ
මනව මිනිසෙකු කලේ ada kandulu bisa damana dawasai haleluya ජීවිත උසස් කරන දවසයි හලෙලූයා නම මිනිසෙකු කලේ ඒ නාමය උසස් නාමය මට සුවගෙන දෙන යෙහෝවා රාෆා කියා ගායනා කරද්දී මගේ ඇඟ රත් වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ කොයිතරම් දේ කර තිබෙනවද උන්වහන්සේ අපේ මේ ශරීර මේ දිරා යන ශරීර උන්වහන්සේ ස්පර්ශ කරමින් අපට උන්වහන්සේ කොයි වගේ සුවයක් දී තිබෙනවද හලෙලූයා උන්වහන්සේ හැමදාම අපට උන්වහන්සේ හැමක ජීවත් වෙන පිණිස මේ ශරීර උන්වහන්සේ වෙනස් කරමින් පවතිනවා හලෙලූයා අපි නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය කියවන්නට යනවා. සමාවෙන්න අද මම ඔබව හිතගෙන තියන්න යනවා. ඔබට හිතනවා නම් ඔබට කකුල් වල ප්‍රශ්න තියෙනවා කියලා ඔබට හිතගෙන ඉන්න බෑ කියලා හිතනවා නම් විතරක් ඔබ ඉඳගෙන නමුත් සහභාගී වෙන්න ඉඳගෙන ප්‍රශංසා කරන්න ඉඳගෙන নমස්කාර කරන්න මගෙන් කිසිම බාධාවක් නැහැ. ඔබ හිතගෙන හිටියොත් හොඳයි. ඉඳගෙන හිටියත් කමක් නැහැ. ඔබ හිතගෙන හිටියොත් වඩා හොඳයි. ඒක ගෞරවයක් හැටියට අපි කරමු. නමුත් අපි දේව වචනයයි ගායනාවයි ඔක්කොම අපි මේ ඒ සුව කිරීමේ සේවය තුළින් අපි ඒ විදිහටයි කරන්නේ. ඔබට මහන්සි නම් ඔබට නිදහස තියෙනවා මේ ස්ථානයේ ඔබට ඉඳ ගන්න. නික්මයාම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය තමයි දෙවියන් වහන්සේ නැත්නම් තාත්තා නැත්නම් ඒ පියා නැත්නම් ජේසුස් වහන්සේ නෙමෙයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දැන් කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ සෙනගට නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ හඬට නුඹ ඕනෑ කමින් ඇහුම්කන් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම් ඒවා කරනවා නම් මිස්රවරුන් කියන්නේ ඊජිප්තු දේශීන් නැත්නම් ඒ වහල් කමින් හිටපු ඊශ්‍රායල් සෙනග මිස්රවරුන්ට තමයි සේවය කරේ. මිස්රවරුන්ගෙන් තමයි දෙවියන් වහන්සේ ආව මුදවා ගත්තේ. ගෙනල්ලා දැන් කාන්තාරේ ඉන්නේ. දැන් කාන්තාරේ ඉන්නකොට තමයි මෝසස් දෙවියන් වහන්සේට කතා කරලා දෙවියන් වහන්සේගේ පණිවිඩය මිනිස්යාට දෙන්නේ. මොකද්ද? මිස්රවරුන් පිට මා පැමිණ වූ ඒ වසංගත 10ක් තිබුණා. ඒ රෝග වලින් එකක්වත් නුඹ පිටට නොපමුණවන්නෙමි. හලෙලූයා. හලෙලූයා. මක් නිසාද? මම වනාහි නුඹ සුව කරන්නා වූ ස්වාමින් වහන්සේ. එතකොට සිංහලෙන් මම වනාහි නුඹ සුව කරන්නා වූ ස්වාමින් වහන්සේ කියන එක තමයි ජෙහෝවා නැත්නම් ඒ පොරොන්දුවේ දෙවියන් වහන්සේ රාෆා කියන එකේ තේරුම
සුව කරන තනන් වහන්සේ නැත්නම් ජෙහෝවා කියන්නේ පොරොන්දු වේ දෙවියන් වහන්සේ, රාෆා කියලා කියන්නේ සුව කරන්න පොරොන්දු වෙච්ච දෙවියන් වහන්සේ. එතකොට ජෙහෝවා රාෆා හැම කෙනෙක්ම මා සමග කියන්න ජෙහෝවා රාෆා. ජෙහෝවා රාෆා තමයි හෙබ්‍රේව භාෂාවෙන් මේ සිංහලෙන් අපි කියපු දේ මොකද්ද? මම වනාහි නුඹ සුව කරන්නා වූ ස්වාමින් වහන්සේ. අත් දෙකම ඔසවන්න. අද මෙතන තමයි ඔබගේ මුල් ස්ථානය. මෙතන තමයි ඔබ විශ්වාස කරන්නට ඕන දේ. මෙතන තමයි ඔබගේ මුල්ම ස්ථානය. මාව කවුද සුව කරන්නට යන්නේ? මම මොන ස්පිරිතාලයට ගියත්, මම මොන නර්ස් කෙනෙක් ගාවට ගියත්, මම මොන දොස්තර කෙනෙක් ගාවට ගියත්, මම මොන බෙහෙත ගත්තත් නොගත්තත් මට සුවය දෙන්නේ මගේ දෙවියන් වහන්සේ කියා අද ඔබයි මමයි විශ්වාස කරන්නට ඕන. අද ඔබයි මමයි විශ්වාස කරන්නට ඕන මේ ලෝකයේ තියෙන හැමදේම දෙවියන් වහන්සේගේ. මේ ලෝකයේ තියෙන හැම දේම දෙවියන් වහන්සේගේ. ස්කෑන් මැෂින් එකක් දෙවියන් වහන්සේගේ, එක්ස්රේ එකක් දෙවියන් වහන්සේගේ, CT ස්කෑන් එකක් දෙවියන් වහන්සේගේ, MRI එකක් දෙවියන් වහන්සේගේ. කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ. සුවය මට දෙන්නේ මගේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරන්නට ඕන. අද කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාව ඔබ කොහේ ගියත් ඔබව සුව කරන්නේ ඔබගේ දෙවියන් වහන්සේ. ආමෙන් කියන්න. හලෙලූයා. මගේ පාප සුව කළේ, මගේ රෝග සුව කළේ. මගේ රෝග සුව කළේ, සැම කඳුල පහ කළේ, මා දිවි උසස් කළේ, මා නව මිනිසෙකු කළේ. යන්න. මගේ රෝග සුව කළේ, ශබ්ද නගා කියන්න. සැම කඳුල පහ. විශ්වාස කරන්න ඔබගේ කඳුල පහ වෙනවා. ඔබගේ ජීවිත ස්වාමීන් වහන්සේ ඔසවනවා. හලෙලූයා. ආය කියන්න මගේ රෝග සුව කළේ, මගේ රෝග සුව කළේ. හලෙලූයා. අද නෙමෙයි උන්වහන්සේ කළේ. හලෙලූයා. මා දිවි උසස් කළේ, මා නව මිනිසෙකු කළේ. ඒ නාමය උසස් නාමය මට සුවගෙන දෙන ජෙහෝවා රාෆා නාමය. ඒ නාමය උසස් නාමය මට සුවගෙන දෙන ජෙහෝවා රාෆා නාමය. අත්ොසවල ගානා කරන්න. ඒ නාමය උසස් නාමය මට සුවගෙන දෙන ජෙහෝවා රාෆා නාමය. අත් දෙකම ඔසවන්න දෙවියන් වහන්සේට. අත් දෙකම ඔසවාගෙන දෙවියන් වහන්සේට බාර වෙන්න. හලෙලූයා. ඔබ මාව දරුකමට හදාගත්තා ස්වාමිනේ. ඔබ මට එළිදරව් වුණා ස්වාමිනේ. ඔබ දෙවියන් වහන්සේ බවට ඔබගේ පුත්‍ර ජේසුස් වහන්සේව මට එළිදරව් කරේ මාව සුව කරන පිණිසයි. ස්වාමිනේ මාව අන්ධකාරයෙන් ආලෝකයට ගෙනාවේ ඔබ වහන්සේ ඇයි? අන්ධකාරයෙන් මාව පුත්‍රයන්න් වහන්සේගේ රාජ්‍යයට ඔබ ගෙනාවේ ඇයි? මාව සුව කරන්න නොවේද ස්වාමිනේ? මාව නිදහස් කරන්න නොවේද ස්වාමිනේ? ඇයි මම මේ තරම් අවිශ්වාස? ඇයි මම මේ තරම් අවිශ්වාස? මං ඇයි ඔබව විශ්වාස කරන්නේ නැත්තේ ඔබ මගේ ජෙහෝවා කියලා? ඇයි මම විශ්වාස කරන්නේ නැත්තේ ඔබ මට සුවය දෙන තැනන් වහන්සේ කියලා? ඇයි මම විශ්වාස කරන්නේ නැත්තේ ඔබ ජෙහෝවා රාෆා කියලා? ඇයි මම විශ්වාස කරන්නේ නැත්තේ පොරොන්දුවේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි කියලා? ඇයි මම විශ්වාස කරන්නේ නැත්තේ? සමාවෙන්න ස්වාමිනී. අපි විශ්වාස කරනවා ඔබ ජෙහෝවා රාෆා. අපි විශ්වාස කරනවා ඔබ අපට සුවය දෙන තැනන් වහන්සේ. ස්වාමිනී ඔබ ක්‍රියාව ඔබ කළා අපට විශ්වාස කරන පිණිස. අත්පල්ලය දාන්න. හලෙලූයා. ගීතාවලිය 107 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියට දාන්න. ගීතාවලිය 107 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියට දාන්න. බයිබලයේ ගීතාවලිය 107 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය. අපි දැන් ඉස්සෙල්ලා හිටියේ පරණ ගිවිසුමේ.
කොතනද මුල් තැන? කොතනද උන්වහන්සේ මේ සුවය දෙන තැනන් වහන්සේ හැටියට පටන් ගත්තේ? කොයි තැනද උන්වහන්සේ ජෙහෝවා රෆා වුණේ? මම ඔබට කියා දුන්නා නික්මයාම පොතේ නැත්නම් බයිබලයේ දෙවනි පොතේ. දැන් අපි යනවා ගීතාවලියට. ගීතාවලියේ 107 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ දිවස් වාක්‍යයක් හැටියට මේ පුත්‍රයන් වහන්සේගේ පැමිණීම ගැන කතා කරලා කියනවා උන්වහන්සේ සොකීය වචනය ඒවා ඔවුන් සුවකොට. එතකොට අපිව සුව කළේ වචනය ඒවා. හලෙලූයා. විනාශ වලින් මුදවා ගත්තේ වචනය ඒවා. කවුද මේ වචනය? මේ වචනය කියලා කියන්නේ උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ තමයි ඇවිල්ලා කිව්වේ ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ අපොස්තුලවරයා කිව්වා පටන් ගැන්මේ හිඳලා මෙයා තමයි හිටියේ. පටන් ගැන්මේ ඉඳලා මෙයා තමයි හිටියේ. මෙයා තමයි වාක්‍යයන්ෝ. මෙයා තමයි දෙවියන් වහන්සේ. මෙයා තමයි දෙවියන් වහන්සේ හා සමග හිටියේ. මෙයා තමයි ආවේ. මෙයා තමයි ආවේ 14. මෙයා තමයි ආවේ. නමුත් මෙයා තමයි මිනිස්සු අතර ජීවත් වුනේ. තවද වාක්‍යයන්ෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළා. හලෙලූයා. එතකොට අපිට පොරොන්දු වූ දෙවියන් වහන්සේ ඊට පස්සේ දිවස් වාක්‍යයෙන් කිව්වා පුතා එන්ට යනවා කියලා. පුතා ආවට පස්සේ අපිට ශුද්ධ යොහන් කියනවා මෙයා තමයි ආවේ. මෙයා තමයි පළමුවෙන් හිටියේ. මෙයා තමයි ජෙහෝවා රාෆා. මෙයා තමයි වාක්‍යයන්ෝ ආවේ. මෙයා තමයි අපි අතර ජීවත් වුනේ. මෙයා තමයි මාංශගත වුනේ. ඒ දෙවියන් වහන්සේම තමයි මාංශගත වුනේ. හලෙලූයා. විශ්වාස කරන අය ඔබගේ දත් ඔසවන්න දෙවියන් වහන්සේට. එතකොට ඔබට වචනය ඒවා තමයි දෙවියන් වහන්සේ සුවය දුන්නේ. ජේසුව ඒවා තමයි ඔබට සුවය දුන්නේ. ඒකයි ජේසුස් වහන්සේට පුළුවන් වුණේ අත්පල්ලය දාන්න. ඒකයි ජේසුස් වහන්සේට පුළුවන් වුණේ මිනිස්යාව වචනයෙන් සුව කරන්න. අල්ලලා සුව කරන්න. නැගිටින්න කියලා කියපම සුව කරන්න. අවුරුදු 38ක් එක තැන ඉන්න අයට කිව්වා නැගිටින්න. ඔයාගේ මේ මැට්‍රස් එකත් අරගෙන නැගිටින්න. ඔයාගේ පුටුව අරගෙන නැගිටින්න. එතකොට මොකද? එයා තමයි බලය තියෙන තැනන් වහන්සේ. එයා තමයි සුව කරන තැනන් වහන්සේ. එයා තමයි ජෙහෝවා රාෆා. ක්‍රියාපොතේ 4:12 කියනවා වෙන නාමයක් නැහැ කියලා. එතකොට උන්වහන්සේ දැන් ආවා. නමුත් උන්වහන්සේ කුරුසයට ගියා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු කරා. උන්වහන්සේ ලේ වැගිරුවා. දැන් උන්වහන්සේ නාමයට බලය දුන්නා. නැත්නම් ආධිපත්‍ය දුන්නා. මේ නාමය පාවිච්චි කරන්න ඕන. හලෙලූයා. සභාවට බලය දීලා කිව්වා මේ නාමය දැන් පාවිච්චි කරන්න ඕන. දැන් බයිබලයේ කියනවා ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ වෙන කිසි කෙනෙකු තුල ගැලවීම නැහැ. කා තුලද තියෙන්නේ? ජේසුස් වහන්සේ තුල. ඒ වගේම මක් නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය. මොන නාමයේද තියෙන්නේ? ජේසුස් යන නාමය. ආමෙන් කියන්න. හලෙලූයා. බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන් අපි ගායනා කරන්න යනවා. බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන් කියලා අපි ගායනා කරන්න යනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? උන්වහන්සේව එවා. උන්වහන්සේ වචනය එවා මට සුවය දුන්නා. උන්වහන්සේව විශ්වාස කරන්න මට අවස්ථාව දුන්නා දැන්. දැන් ඉතිහාසය සිදු වෙලා ඉවරයි. ඔබට මතක ඇති ඉතිහාසය දෙකට බෙදුනේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියලා. ක්‍රිස්තුස් වහන්සේ තමයි ඉතිහාසය දෙබෑ කරේ. ක්‍රිස්තුස් වහන්සේ තමයි සැබෑව. ක්‍රිස්තුස් වහන්සේ තමයි ඔබව ගලවා ගන්නට ආවේ. ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි කතා කරලා තියෙන්නේ එනවා කියලා. මේ මෙසායා එනවා කියා තිබෙනවා. අද ඔබ විශ්වාස කරොත් ඔබ සුවය ලබන්න යනවා. විශ්වාස කරොත් ඔබ සුවය ලබන්න යනවා. ශුද්ධ යොහන් 11:25 උන්වහන්සේ කිව්වා මාර්තාට මාර්තා ඔබ විශ්වාස කරන්න. විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. සභාව ළඟින් එක්කෙනාට කියන්න ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. හලෙලූයා. බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන්, මිදීම ඒ නාමයෙන්, ජය ඒ නාමයෙන්, බලය ඒ නාමයෙන්,
යද්දී ඔබ සුව වෙනවා. මේ නාමයේ තමයි ආධිපත්‍ය තියෙන්නේ. මේ නාමයේ තමයි බලය තියෙන්නේ. හල්ලෙලූයා. පීනස් රෝගේ ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පීනස් රෝගේ ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. නහය බුරුල් වෙලා නැත්නම් නහයෙන් වතුර ගලනවා වගේ අද සුව වෙනවා ඔබ ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. අද මම අත් දික් කරද්දී දෙවියන් වහන්සේ අත ඔබට දිගු කරන්ට යනවා. ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය ඔබගේ ජීවිතයට වෙන්න යනවා. එයා යාඥා කරලා කිව්වා මේ ගෝලයන්ට බලය දෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තය දිගු කරන්න ස්වාමිනී කියලා. මං දන්නවා ඒ හස්තය කවදාවත් කොට වෙන්නේ නැහැ. ඒ හස්තය ඔබට සුවය දෙනවා. ඒ හස්තය ඔබව නිදහස් කරනවා. ඒ හස්තය ඔබට සැපයීම දෙනවා. ඒ හස්තය ඔබව තුරුළු කර ගන්නවා. ඒ හස්තය ඔබව ආකර්ෂණය කර ගන්නවා. ඒ හස්තයේ ප්‍රේමය අද ඔබ දකින්න යනවා. ඔබ ප්‍රේමය රස බලා අද දෙවියන් වහන්සේට ගෞරව කරන්න යනවා. හලෙලූයා. අද මේ ස්ථානයේ විශේෂයෙන් 3 දෙනෙක් ගැන දෙවියන් වහන්සේ කතා කරලා මට අඬ ගහනවා ඔබට කියන්න කියා. ඔබට කියන්න කියා ඔබගේ කකුල් දැවිල්ලයි. ඔබගේ කකුල් දැවිල්ලයි. ඔබගේ කකුල් දැවිල්ලයි. අඩිපතුල දැවිල්ලයි. ඔබගේ අඩිපතුල දැවිල්ලයි. දෙවියන් වහන්සේ කියනවා මම දැන් ඔබව ස්පර්ශ කරනවා. මම දැන් ඔබව ස්පර්ශ කරනවා. ආසනෙන් ඉවත් වෙලා එන්නේ 3 දෙනා. ආසනෙන් ඉවත් වෙලා එන්නේ 3 දෙනා. දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. ඔබට සපත්තුවක් අඳින්න බැරි තත්වයකට පැමිණලා තියෙනවා. දෙවියන් වහන්සේ අද ඔබට කියනවා මම මේ දැවිල්ල මේ දුර්වලකම මම කුරුසපත් කළා. මම මරණයට ගිය වෙලාවේ මේ ලෙඩ රෝග මම අරගෙනයි ගියේ කියා විශ්වාස කරන්ට දෙවියන් වහන්සේ අද ඔබට ඇදහිල්ල දෙනවා. කී දෙනෙක් විශ්වාස කරනවද ඒ ඇදහිල්ලට ස්වර්ගීය විපාක දෙවියන් වහන්සේ දෙන්න යනවා කියා. හලෙලූයා. උන්වහන්සේ කිව්වේ ඒකයි. දැන් ක්‍රියා කරලා නෙමෙයි. දැන් ඔබ කතා කරලා නෙමෙයි, කර්ම කරලා නෙමෙයි, පුණ්‍ය ක්‍රියා කරලා නෙමෙයි ඔබ ස්වර්ග රාජ්‍යයට යන්න යන්නේ. ඔබ මාව විශ්වාස කරලායි ස්වර්ග රාජ්‍යයට යන්නේ. මාව විශ්වාස කරලායි ඔබ සුවය ලබන්න යන්නේ. ඔබ විශ්‍රාමයෙන් ඉඳලායි ඔබ මාව සුවය ලබන්න යන්නේ. ගීතාවලිය 46:10 කියනවා. දාන්න ගීතාවලිය 46:10 වෙනි වගන්තිය කියනවා. ගීතාවලිය 46 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. නිශ්චල වව් මා දෙවියන් වහන්සේ බව දැනගනිව්. හලෙලූයා. අපි හැමතිස්සෙම අව탁සේරු කරනවා දෙවියන් වහන්සේව. අව탁සේරු කරනවා දෙවියන් වහන්සේගේ බලය ගැන. මම ඔබට එන සුමානේ කියා දෙන්නම්. ජෝබ් කියන කෙනා පරිච්ඡේද 37ක් දෙවියන් වහන්සේට කම්ප්ලේන් කරා. දෙවියන් වහන්සේ මේක නෑ, අරක නෑ, අරක නෑ, මේක නෑ. දෙවියන් වහන්සේ මට මේක නෑ, අරක නෑ, මේක නෑ, අරක නෑ. ඇයි මටම මේවා සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේ ඇයි මටම මේවා සිද්ධ වෙන්නේ? කියලා දෙවියන් වහන්සේගෙන් අහපුවාම දෙවියන් වහන්සේ 39 දී උත්තර දුන්නා. 42 දී උත්තර දීලා කිව්වා මම ඔබගෙන් ප්‍රශ්න අහන්න යනවා දැන්. ජෝබ් මම ඔබගෙන් ප්‍රශ්න අහන්න යනවා දැන්. මේ ඔබට පේනවද මේ විශ්වය? ඔබට පේනවද මේ තරු? ඔබ හිතන්නේ කවුද මේවා පාලනය කරන්නේ? කවුද මේවා පාලනය කරන්නේ? හලෙලූයා. 42 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ජෝබ් දෙකට නැවුණා. දෙකට නැවිලා පසුතැවිලි වෙලා කිව්වා අනේ ස්වාමිනී ඔයාට ඇරෙන්න වෙන කාටවත් මේක කරන්න බෑ. ඔයාට ඇරෙන්න මේක වෙන කාටවත් කරන්න බෑ. ඔයාට තමයි බලය තියෙන්නේ කියලා පසුතැවිලි වුණා. මගේ දරුවා ඔබ මෙච්චර කල් කම්ප්ලේන් කරා නම් ඔබ මෙච්චර කල් දෙවියන් වහන්සේට මෙමුණුවා නම්
ඇයි දෙවියන් වහන්සේ මේවා මටම සිද්ධ වෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ මේවා මටම සිද්ධ වෙන්නේ කියලා ඔබ කිව්වා නම් අද පසුතැවිලි වෙන්න. අද පසුතැවිලි වෙන්න. දෙවියන් වහන්සේ දන්නවා හැමදේම ඔබගේ ජීවිතේ සිදු වෙන. ලූක් 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය හැටියට ඔබගේ හිසකයක්වත් වැටෙන්නේ නැහැ. උන්වහන්සේ නොදැනුවත්ව. හැමදේම උන්වහන්සේ ඔබගේ යහපතට හරවන දෙවියන් වහන්සේ. හැමදේම ඔබගේ දෙවියන් වහන්සේ යහපතට හරවන දෙවියන් වහන්සේ. විශ්වාස කරන්න මෙන්න මේ දෙවියන් වහන්සේව. ඒකයි අපි ගායනා කරේ. සිංහ පැටව කුසගෙන ඉන්න යනවා. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනා කිසි හිඟයක් වෙන්නේ නැහැ. කිසි හිඟයක් සුවෙන් හිඟයක් වෙන්නේ නැහැ. සුවෙන් හිඟයක් වෙන්නේ නැහැ ඔබට. සැනසීමෙන් හිඟයක් වෙන්නේ නැහැ ඔබට. ජයග්‍රහණයෙන් හිඟයක් වෙන්නේ නැහැ ඔබට. ප්‍රීතියෙන් හිඟයක් වෙන්නේ නැහැ ඔබට. සමාදානයෙන් ඔබට හිඟයක් වෙන්නේ නැහැ. ආත්මික ආශිර්වාද වලින් ඔබට හිඟයක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරනකොට. හලෙලූයා. හලෙලූයා. යේසුනි කිව්සනින් මගේ බිය සැක දුර වෙනවා. කොයරක ගායනා කරන්න මම මේ අයට යාඥා කරනකම්. මේ අයට යාඥා කරනකම් ඔබ ගායනා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස්. ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබ නිදහස්. මේ හිටපු තප්පර විනාඩි 2-3 ඔබගේ කකුල් වල ඔබගේ අඩිපතුල දෙවියන් වහන්සේ ස්පර්ශ කරමින් ඔබව නිදහස් කළා. ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළා. දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළා. උන්වහන්සේ ලැබූ කසපහරින් ඔබට සුවයි. උන්වහන්සේ ලැබූ තුවාල වලින් ඔබට සුවයි. උන්වහන්සේ ලැබූ තුවාල වලින් ඔබට සුවයි. උන්වහන්සේ ලැබූ තුවාල වලින් ඔබට සුවයි. ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළේය. දෙවියන් වහන්සේට ගෞරවය දෙමින් යන්න. දෙවියන් වහන්සේට ගෞරවය දෙමින් යන්න. ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළේය. දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළේය. ඔබගේ සීනි තත්වය දෙවියන් වහන්සේ මේ මොහොතේ පාලනය කරන්නට යනවා. අද සිට දෙවියන් වහන්සේ පාලනය කරන්නට යනවා. දිය වැඩියාවට අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න. සම්පූර්ණ සුවය. හලෙලූයා. ඇදහිල්ලේ යාඥාව කරන කොටගෙන සුවය ලැබෙනවා කිව්වා. අපි අත්වන කල සුව වෙනවා කිව්වා ස්වාමිනී. ආලේපය වියගහ කඩනවා කිව්වා. ස්වාමිනේ ඔබගේ වචනය සලකුණු සහ හාස්කම් වලින් ස්ථිර කළ මැනව. දුර්වලකම් එදා කුරුසපත් වුණා. ඔබ දෑත් විදහාගෙන හැමදේම තීන්දුව වුණා කියද්දී මගේ දුර්වලකම් එදා කුරුසපත් වුණා. හලෙලූයා. ඒ නාමේ සුසුමයි. ඒ නාමේ 예수님 අත්ොසවන්න කිව්සනේ මේක කියද්දිම ඔබ සුව වෙනවා. මගේ බිය සැක දුර වෙනවා. හලෙලූයා. කඳුලින් පව්බරින් ජේසුනි මා මුදවනවා. ජේසුනි කිව්සනේ උගරේ අමාරුව මේ මොහොතේ ඉවත් වෙනවා. ස්තුතියි ස්වාමිනේ. පව්බරින් පාසල එන්න යාඥා කරන්න. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ දැන් ඔබව ස්පර්ශ කරනවා. දෙවියන් වහන්සේ දැන් ඔබව ස්පර්ශ කරනවා. උගුරේ අමාරුව තියන අය, උගුර කසන අය, සෙම්ප්‍රතිශ්‍යාව තියන අය, කැස්ස තියන අය, උණ රෝගය තියන අය කරුණා කරලා ඔබගේ ආසනෙන් ඉවත් වෙලා එන්න. සුවය ගලා එනවා. දැන් සුවය ගලා එනවා ඔබගේ ජීවිතේට. සුවය දැන් ජේසුස් වහන්සේගේ ලේ වලින් ගලා එනවා. හැබැයි ඔබ විශ්වාසයෙන් එන්න. විශ්වාසයෙන් එන්න, ඇදහිල්ලෙන් එන්න. මම පාස්ටර් ළඟාවට යනවා ජාකෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය හැටියට. ඒ අත තියනකොට ඒ අය මම සුව වෙන්න යනවා. දිග යාඥා කියන්න එපා. දිග යාඥා කියන්න එපා මේ ස්ථානයේ පාස්ටර්ලා. දිග යාඥා කියන්න එපා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සුව යන්න කියලා කියන්නේ. ජේසුස් වහන්සේ දැන් ස්පර්ශ කරනවා. අපිට ඇදහිල්ල උන්වහන්සේ දානය කර තිබෙනවා.
අද සුව කිරීමේ මෙහෙය හැටියට මේක උන්වහන්සේ ආලේප කළ තිබෙනවා. අපි ගායනා කරන්නට යනවා. සුවය ගලා එනවා. සභාව එන අය පමණක් නෙමෙයි ඉන්න අය සුව වෙනවා. හිටගෙන ඉන්න අය සුව වෙනවා. ඔබගේ අත්පය ස්වාමින් වහන්සේ සුව කරනවා. ඔබගේ ශරීර සුව කරනවා. දුර්වලකම් ඉවත් කරනවා. උන්වහන්සේ මට කිය ඔයාව සුව කරන්නේ. ඔයාව සුව කරනවා උන්වහන්සේ. හalleluya. හalleluya. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන තනන් වහන්සේ. සුවය ගලා එනවා ජේසුගේ ලේ වලින් මිදීමගෙන දෙනවා අමින්දුගේ ලේ වලින් මේ ලේම මතක් කරන්න හalleluya සුවය ගලා එනවා ජේසුගේ ලේ මිදීමගෙන දෙනවා සමිඳුගේ ලේ වලින් අපරාධ දෙන්න පුතා දියවැඩියාව තියන අය දියවැඩියාව තියන අය සීනි පාලනය කරගන්න බැරි අය එන්න ඉදිරියට ස්වාමින් වහන්සේ අද ඔබව නිදහස් කරන්නට යනවා. අද ඔබව නිදහස් කරන්නට යනවා. ඔබගේ මුඛය පාලනය කරන්නට යනවා. ඔබගේ සීනි ප්‍රමාණය උන්වහන්සේ පාලනය කරන්නට යනවා. දෙවියන් වහන්සේ දියවැඩියාවට අණ කරලා ඉවත් කරන්නට යනවා. සාප කර ඉවත් කරනවා. සභාවට දී තිබෙන බලයෙන් යේසුස් වහන්සේගේ නාමයේ ආධිපත්‍යයෙන් අද ඔබ සුවයි. අද ඔබ ඒ ඇදහිල්ලේ පාදයක් තියන්ට ඉදිරියට තියාගෙන පැමිණෙන්න මේ යාඥාව කරන කොටගෙන ඇදහිල්ලේ යාඥාව කරන කොටගෙන මට සුවය තියෙනවා කියාගෙන එන්න සුවය ගලා එනවා. සුවය ගලා එනවා ජේසුගේ ලේ වලින් විදීමගෙන දෙනවා සමිඳුගේ ලේ හalleluya සුවය ගලා දැන් එනවා ජේසුගේ ලේ වලින් මිදීමගෙන දෙනවා සමිඳුගේ ලේ වලින් මේ ස්ථානයේ කෙනෙක් ඉන්නවා. මේ ස්ථානයේ මම අත දික් කරන ස්ථානයේ කෙනෙක් ඉන්නවා. මේ කෙනාගේ ඒ නළලේ නැත්නම් මේ හරියටම මැද මේ ඇස් දෙක මැද මේ මම අල්ලන මේ ඇස් දෙක මැද ඔබට වේදනාවක් තියෙනවා. ඔබ කරුණා කරලා එන්න මම ඔබට යාඥා කරන්නට යනවා. මම ඔබට කරුණා කරලා එන්න මම ඔබට යාඥා කරන්නට යනවා. ඔබගේ හරියටම මේ නළලේ මැදයි මේ වේදනාව තියෙන්නේ. ස්වාමින් වහන්සේ ඔබ නිදහස් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් කරනවා. දැන් ඔබ නිදහස් කරනවා. මේන්න දුව. මේන්න දුවෙන්. ජේසුස් වහන්සේ ඔබගේ ඇදහිල්ලට දිව්‍යමය සුවය දානය කරනවා. දැන් සුවය දානය කරනවා. ඔයාගේ මනස ආරක්ෂා කරන්නට යනවා ස්වාමින් වහන්සේ. ඔයාගේ සිතුවිලි ආරක්ෂා කරන්නට යනවා දෙවියන් වහන්සේ. ඔයාට කියා දෙන්න යනවා දෙවියන් වහන්සේ මගේ අනුග්‍රහය ඔයාට සෑහේ කියා. අද ඔබ නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන්. අද ඔබ නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ ලැබූ කසපහරින් මට සුවයි කියාගෙන යන්න. යෙසායා 53 දාන්න. යෙසායා 53 5 වෙනි වගන්තිය දාන්න. යෙසායා 53 5 වෙනි වගන්තිය දාන්න. සභාව කියවන්න. යෙසායා 53 5 වෙනි වගන්තිය උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ලැබූ කසපහරින් මට සුවය තියෙනවා කියා. අපි ගායනා කරමු සුවය ගලා යනවා කියලා. එතකන් සභාව විශ්වාස කරන්න. මෙන්න මේකයි. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන්න දඬුවම උන්වහන්සේ පිට පැමිණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. හැම කෙනෙක්ම අත්ඔසවලා කියන්න. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. ආමෙන්. සුවය ලැබී තිබේ. තේරෙනවද මේක? මේක මොකද ඒකට කියන්නේ? අතීත මොකද මොන වාක්‍යද? අතීත කාල වාක්‍යයක්. මේක අතීත කාල වාක්‍යයක්. මේක වර්තමානයේ නෙමෙයි.
සුවය ලැබී තිබේ. කවදාද ඔයාට සුවය ලැබුණේ? ඔයාට සුවය ලැබුණේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා. ආමෙන්. සුවය ලැබුණේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා. පහර කියන්නේ මොනවලටද? කස පහර 39ක් කෑවා උන්වහන්සේ. උන්වහන්සේ කස පහර 39ක් කෑවා. ඒ පහර ලැබුවේ මට සුවය දෙන පිණිසයි. අත් දෙකම සුවන්න. අත් දෙකම සුවන්න. ඔක අන්ඩර්ලයින් කරන්න පුතා. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේගේ පහර වලින් මට සුවය ලැබී තිබේ. හලෙලූයා. අපි ගායනා කරමු. සුවය ගලා එනවා යේසුගේ ලේවන. යාඥා කරන්න මේ අයට මිදීම ගෙන දෙනවා. හලෙලූයා. මිදීම ගෙන දෙනවා යේසුගේ ලේවලින්. ස්තුති ස්වාමිනී කියන්න. සුවය ගලා එනවා. වාසේ ලැබුම් කස පහරින් ඔබට සුවයි. යේසුගේ ලේවලින් හලෙලූයා ඔබට සුවයි. මිදීම ගෙන දෙනවා. හලෙලූයා. සමිඳුගේ ලේවලින්. ස්තුති ස්වාමිනී. ස්තුති ස්වාමිනී. හලෙලූයා. 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 ස්තුති ස්වාමිනී. හලෙලූයා. දෙන්නෙක් ගැන කතා කරනවා දෙවියන් වහන්සේ. දෙන්නෙක් ගැන කතා කරනවා දෙවියන් වහන්සේ. පෙනහළුවල ඔබට දුර්වලතාවයක් තිබ්බා. හොඳට අහගන්න. ඔබට දුර්වලතාවයක් තිබ්බා පෙනහළුවල. ඒ පෙනහළුවල තිබිච්ච දුර්වලතාවය ඔබට දොස්තරලා කිව්වා. ඒත් ඔබට පුළුවන් වුණා මේ රටට එන්න. ඔබ තාම ඇවිල්ලා අවුරුද්දක් නැහැ. අවුරුද්දක් නැහැ ඔබ තාම ඇවිල්ලා. ඔබට පෙනහළුවල දුර්වලතාවයක් තිබ්බා. ඒත් ඔබ මේ ස්ථානයට ආවා. දෙවියන් වහන්සේ දැන් ඔබව ස්පර්ශ කළා සුව කරන්නට යනවා. මේ දෙන්න කරුණා කළා. ඔබ අවුරුද්දක් නැහැ තාම ඇවිල්ලා මේ රටට. ඔබ මේ සභාවට දෙවියන් වහන්සේ මඟ පෙන්වලා ගෙනාවා. නමුත් ඔබට පෙනහළුවල ඔබ දන්නවා ඔබට තියෙනවා කියලා ඒ පෙනහළුවල දුර්වලකමක්. කරුණා කළා මාගාවට එන්න. දෙවියන් වහන්සේ අද ඔබව සුව කරන්නට යනවා. ආයේ එක්ස්රේ වලට අහු වෙන්නේ නැති වෙන්න. ආයේ එක්ස්රේ වලට නැති වෙන්න දෙවියන් වහන්සේ ඔබව සුව කරන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. දැන් අපි කතා කරා ඔබට මතක ඇති. අපි කතා කරා උන්වහන්සේ පළමුවෙන්ම ජෙහෝවා රාෆා. ඊට පස්සේ උන්වහන්සේගේ පුතාව නැත්තම් වචනේ ඒවා අපට සුවය දුන්නා. ඊට පස්සේ උන්වහන්සේගේ නාමය බලය සභාවට දුන්නා. දැන් අපි කියවන්ට යනවා ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තිය. මේ දුවට අත තියලා අපි ඉගෙන ගන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අත් දෙකම සවන්න දුව. අත් දෙකම සවන්න. ජේසුස් වහන්සේ ඔබගේ පෙනහළු මේ මොහොතේ ස්පර්ශ කරනවා. ෂය රෝගී ආත්මයට ඔබගේ ජීවිතයට එන්ට ඉඩ නැති වෙන පිණිස අද ජේසුස් වහන්සේගේ ලේවලින් මම ඔබගේ පෙනහළු ආවරණය කරනවා. ජේසුස් වහන්සේගේ ලේවලින් මම ඔබගේ පෙනහළු ආවරණය කරනවා. ෂය රෝගය පලාතවත් එන්නේ නැති වෙන්න. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ප්‍රකාශ වුණේ යක්ෂයාගේ ක්‍රියා විරහිත කරන්නටයි කියලා. යක්ෂයාගේ ක්‍රියා විරහිත වුණා. යන්ට දෙවියන් වහන්සේට ගෞරවය දෙමින් යන්න. ආමෙන්. හොඳට අහගන්න. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තිය. 38 වෙනි වගන්තිය. තිය නෙමෙයි. 38 වෙනි වගන්තිය. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තිය. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය ජේසුස් වහන්සේ ආලේප කළා. හොඳට අහගන්න. ජෝර්දාන් වලදී ජේසුස් වහන්සේ වතුර බෞතිස්මයට ගිය වෙලාවේ ඒ ස්ථානයේ පියාණන් වහන්සේගේ හඬ ඇසුණා. එදා උන්වහන්සේ ආලේප කළා. දැන් උන්වහන්සේ ආලේප කළාට පස්සේ දැන් මේ කොර්නෙලිස්ට මේ කතාව කියනවා පේතෘස් දැන් කියනවා යා දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටිය නිසා නැත්නම් සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද හැම කෙනෙක්ම කියන්න යක්ෂයා විසින් පීඩා කරන ලද ආයි කියන්න මා සමග යක්ෂයා විසින් පීඩා කරන ලද ඒ කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි ලෙඩ රෝග ගේන්නේ. හොඳට මතක තියාගන්න. ඔයා කරපු පව් නිසා නෙමෙයි දෙවියන් වහන්සේ වට ලෙඩ රෝග ගේන්නේ. ඇහෙනවද කියන දේ? යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන්. යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් තමයි අද මෙතන කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ සුව වෙන්නේ.
යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් උන්වහන්සේ හැසිරුණා. ආමෙන් කියන්න. ජේසුස් වහන්සේ ආලේප ලැබුවා. ගලීලේ ජුදයාවේ හැමතැනම උන්වහන්සේ යක්ෂයා විසින් පීඩා කරනු ලබපු අයව උන්වහන්සේ සුව කරගෙන ගියා. අද මොනවද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ ඊයේත් අදත් හැමදාටමත් එක වගේ. උන්වහන්සේ අදත් කරන්නේ ඒකයි. උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙනවද කවුරු හරි? යක්ෂයා විසින් පීඩා කරලා තියෙනවද කාව හරි? දෙවියන් වහන්සේ ඔබව අද ස්පර්ශ කරනවා. ජේසුස් වහන්සේ හැසිරෙන්නේ එකම විදියටයි. ජේසුස් වහන්සේ අද ඔබව ස්පර්ශ කරනවා, යහපත ගෙන එනවා ඔබගේ ජීවිතයට. යහපත්කම් කරමින් යනවා, යක්ෂයාගේ ක්‍රියා විනාශ කරමින් යනවා. අද දුර්වලකම් තියෙන අය ඔබගේ ශරීරයේ අපිට වෙලා නැහැ. දුර්වලකම් තියෙන අය ඕනෑම කෙනෙක් ඕනෑම දුර්වලකමකට එන්න ඔබ ඉදිරියට එන්න පාස්තරලා ගාවට ඇවිල්ලා යාඥා කරගන්න. ඒ අය යාඥාවක් කරන්ට යනවා. ඒ අය යාඥාවක් කරන්ට යනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ අය යාඥාවක් කරන්ට යනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ අය යාඥාවක් කරන්ට යනවා, කෙටි යාඥාවක් කරන්ට යනවා. දෙවියන් වහන්සේ නිදහස් කරන්ට යනවා. අපි ගායනා කරමු. යවතියන් අපි ගායනා කරමු. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි උන්වහන්සේගේ සුවය ගලා යාඥා කරන්ට යනවා. සුවය ගලා එනවා ජේසුගේ ලේවලින්. හලෙලූයා. දුර්වලකම් තියන අය, ඇස්වල දුර්වලකම් තියන අය, වකුගඩුවල දුර්වලකම් තියන අය, ඒ ශරීර සංදිවල දුර්වලකම් තියන අය කරුණාකරලා ඉවත් වෙලා එන්න. අපි ඔබට යාඥා කරන්ට යනවා. ජේසුස් වහන්සේ ඔබව නිදහස් කරන්ට යනවා. ජේසුස් වහන්සේ ඔබව නිදහස් කරන්ට යනවා. අද බලයෙන් පිරෙන්ට යනවා මේ ස්ථානය. ආලේපෙන් පිරෙන්ට යනවා මේ ස්ථානය. නිදහසෙන් පිරෙන්ට යනවා මේ ස්ථානය. මං කිව්වේ උන්වහන්සේගේ අභිමුඛය ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්ට යනවා. සුවය ගලා එනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. දුර්වලකම් ඉවත් වුණා. දුර්වලකම් ඉවත් වුණා. දුර්වලකම් ඉවත් වුණා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. බගලගෙන සුවය ගලා එනවා ජේසුගේ ලේවලින්. මිදීම ගෙන දෙනවා සමිඳුගේ ලේවලින්. අනිත් අය ඉඳ ගන්න. සුවය ගලා එනවා ජේසුගේ ලේවලින්. මිදීම ගෙන දෙනවා සමිඳුගේ ලේවලින්. හලෙලූයා. බලේ රජතුමනි, බලේ රජතුමනි, මේදන් බලේ රජතුමනි, මේදන්. හලෙලූයා. හලෙලූයා. ස්වාමින් වහන්සේ අද නිදහස් කරනවා. ස්වාමින් වහන්සේ නිදහස් කරමින් යනවා. උන්වහන්සේ ගලිලේ ගියා වගේ යනවා. උන්වහන්සේ ජුදයාවේ ගියා වගේ අද සුව කරමින් යනවා. හලෙලූයා. කොන්දේ අමාරුව, හිසේ අමාරුව, හලෙලූයා. උරහිස්වල අමාරුව ඉවත් වෙනවා. හලෙලූයා. ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. කංවල වේදනාව ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ඒ සෙම හිර වෙලා තියෙන ගතිය කංවල දැන් ජේසුස් වහන්සේ ඉවත් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. නාමය නිසා ඔබට සුවය තියෙනවා. නාමය නිසා ඔබට බලය තියෙනවා. මේ නාමය නිසා ඔබට නිදහස තියෙනවා. දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. දනි සමාරුව දැන් සුවයි. දනි සමාරුව දැන් සුවයි. හලෙලූයා. දැන් දනි සමාරුව ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. සන්ධි කැක්කුම ඉවත් වෙනවා. සන්ධි කැක්කුම ඉවත් වෙනවා. මැණික් කටුවල කැක්කුම ඉවත් වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙනවා. හලෙලූයා. රිබාසතරමමක ශිකලබා රකනම ශොකොතියරබබක රතනම ශිකෙරේ බබවා. හලෙලූයා. දත් කැක්කුම පවා ඉවත් වෙනවා. දත් කැක්කුම පවා ඉවත් වෙනවා. දත් කැක්කුම පවා ඉවත් වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඕ ස්තුති වේවා ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී. ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමිනී. කරුණාකරලා අහගන්න. කරුණාකරලා අහගන්න. මේ ස්ථානයේ තව කෙනෙක් ඉන්නවා විශේෂ කෙනෙක් දෙවියන් වහන්සේට ස්පර්ශ කරන්න ඕන. දෙවියන් වහන්සේට ස්පර්ශ කරන්න ඕන විශේෂ කෙනෙක් ඉන්නවා. ස්තුති ස්වාමිනී. ඔබට ඔබගේ දිව හැපෙනවා. ඔබට ඔබගේ දිව හැපෙනවා. කරුණාකරලා එන්න මා ගාවට.
ඔබට ඔබගේ දිව හැපෙනවා ටිකක් වැඩිපුර. ජේසුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ අද ඔබව නිදහස් කරන්නට යනවා. ජේසුස් වහන්සේ නිදහස් කරන්නට යනවා. මයික්‍රොෆෝන් එක පොඩ්ඩක් අල්ලගන්න. ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරනවා. මේ හක්ක ස්වාමීන් වහන්සේ දැන් හරි ගස්සනවා. දැන් හරි ගස්සනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආයේ කවදාවත් නේන පිණිස ස්වාමීන් වහන්සේ සුව කරනවා. විශ්වාසයෙන් යන්න දුව. දවස ලියා තබා ගන්න. මට මෙදායින් පස්සේ මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කියා. ස්වාමීන් වහන්සේ ඔබව ස්පර්ශ කළා. හලෙලූයා. බලේ රජතුමනි. බලයේ රජතුමනි. මේදන් අතොස්වන් මේදන් වඩින්න මාස් කියන්න උන්වහන්සේට වඩින්න කියා මා ගාවට මා පානගමි සරණා පිහිටා වන්ත දයාවෙනි බලයේ රජතුමනි වඩින්න මා ස්වාමී ඇදහිල්ලෙන් මා පානගමි සරණා පිහිටා වන්ත දයාවෙනි මගේ රෝග පීඩා ඔබ වෙත බාර දෙමි අතොස්වල ගානක් කරන්ට මගේ රෝග පීඩා ඔබ වෙත බාර ඔබ මාව ගලවීම දුන්න නම් ඔබ මට සුව දෙන තැනන් වහන්සේ ඔබ මා ගලවූ තැනන් වහන්සේ මා සුව කළ තැනන් වහන්සේ මගේ රෝග පීඩා ඔබ වෙත බාර දෙමි බාර ගනුමා ඔබේ දරුවෙකු ලෙසිනේ මගේ රෝග පීඩා හැම එකම බාර දෙන්න නිදහස් වෙන්න ඔබ හලෙලූයා විශ්‍රාම ගන්න ඔබ ස්වාමීන් වහන්සේ බාරගත්තා බලයේ රජතුමනි මේදන් වඩින්න මා ස්වාමී ක්‍රියා 9 වෙනි පරිච්ඡේදය ඇදහිල්ලෙන් මා පානගමි සරණා පිහිටා ආන්‍යානස්කි කතාව 14-15 විතර තියෙන සාවුල්ගේ පරිවර්තනයෙන් පස්සේ 15-16 මම හිතලා තියෙනවා හලෙලූයා පාසල යන්න ඔබගේ ආසන වලට අවසරයි අයිනස්කි කතාව පෙත්රුස් නමේ ක්‍රියා නමේ දාස්‍යවෙනි වගත් විතරනේ මං ගන්නා බයිබල් කොමින්න පාරක ක්‍රියාපතේ 9 වෙනි පරිච්ඡේදයට පෙරලන්න දේව වචනේ මං කියලා ඉවරයි නමුත් ස්වාමින් වහන්සේ මේ මතක් කරන දෙයක් මං ඔබට කියා දෙන්න ඕන පේත්‍රුස්ගේ සුව කිරීමක් ගැන ක්‍රියාපතේ 9 වෙනි පරිච්ඡේදයේ තමයි පාවුලු
සවුල්ගේ නැත්තම් ඒ පරිවර්තනය සිද්ධ වුණේ හලෙලූයා 32 වෙනි වගන්තිය නේ 32 වෙනි වගන්තිය බයිබලයේ කියනවා ලිද්දාෙහි පේතෘස්ගේ සුවකිරීම කියලා 32 වෙනි වගන්තිය. තවද පේතෘස් සියලු පළාත්වල ගමන් කරන්නේ ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතට ද ආවේය. ලිද්දා කියන ස්ථානයට පේතෘස් ආවා. එහි 8 අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පලව හුන් අයිනයස් නම් එක්තරා මිනිසෙක් ඔහුට සම්බ වුණේය. අයිනයස්ව හම්බ වුණා. 34 පේතෘස් ඔහුට කතා කොට දැන් මේ කතා කරන්නේ ජේසුස් නෙමෙයි. මේකයි මට ඔබට කියන්න ඕන. ජේසුස් නෙමෙයි මේ කතා කරන්නේ. කවුද කතා කරන්නේ? පේතෘස්. කාටද පේතෘස් කියලා කියන්නේ? පේතෘස් කියලා කියන්නේ දේව සේවකයාට. පේතෘස් කියලා කියන්නේ අපොස්තලවරයාට. පේතෘස් කියලා කියන්නේ ගෝලයාට. පේතෘස් කියලා කියන්නේ ජේසුස් වහන්සේව අනුගමනය කරන කෙනාට. මේ දේව සේවකයා නැත්නම් පේතෘස් කියන කෙනා නැත්නම් දෙවියන් වහන්සේව දන්න කෙනා නැත්නම් දෙවියන් වහන්සේගේ බලය පාවිච්චි කරන කෙනා නැත්නම් ජේසුගේ නම බලය පාවිච්චි කරන කෙනා පේතෘස් ඔහුට කතා කොට අයිනස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹ සුව කරනසේක. වාට තේරෙනවද මං ආවේ කොහෙන්ද කියලා? මං ආවේ ජෙහෝවා රාෆා අපට සුව දෙන තැනන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ වචනේ ඒවා අපට සුව දුන්නා. උන්වහන්සේ මරණයට ගිහින් කුරුසියට ගිහින් උන්වහන්සේගේ නාමයෙන් සභාවට බලය දුන්නා. උන්වහන්සේ යහපත්කම් ක්‍රියා කරමින් යක්ෂයාගෙන් පීඩා ලැබපු අයව සුව කරමින් ගලිලේ හැමතැනම උන්වහන්සේ සුව කරමින් ගියා. දැන් උන්වහන්සේ මරණයට ගියාට පස්සේ කවුද ක්‍රියාපොතේ ක්‍රියා කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ක්‍රියා කරන්නේ ගෝලයන් නැත්නම් සභාව. සභාවේ දැන් කොහොමද සිදුවෙන්න ඕන? සභාවේ සිදුවෙන්න ඕන දේව සේවකයා කියනවා අයිනස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹ සුව කරනසේක. නැගිට නුඹේ ඇස් සකස් කරපන්නයි ඇඳ සකස් කරපන්නයි කිව්වේ. ඇඳත් අරගෙන යන්න කියලා කියනවා. කාටද මේ කතා කරන්නේ? කතා කරන්නේ ඒ රෝගයෙන් ඉන්න කෙනාට නැත්නම් අංශභාග රෝගයෙන් ඉන්න කෙනාට ඒ අංශභාග රෝගියාට අවුරුදු 8ක් අංශභාග රෝගයෙන් හිටපු කෙනාට පේතෘස් කතා කරනවා. නමුත් කාගේ බලයෙන්ද කතා කරන්නේ? කාගේ ආධිපත්‍යයෙන්ද කතා කරන්නේ? ජේසුස් යන ආධිපත්‍යයෙන් කතා කරන්නේ. අයිනස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹ සුව කරනසේක නැගිට නුඹේ ඇස් සකස් කරපන්නයි කීවේය. ආමෙන් කියන්න. 14 වෙනි පරිච්ඡේදයට පෙළන්න. ක්‍රියාපොතේ 14 වෙනි පරිච්ඡේදයට පෙළන්න. 14 වෙනි පරිච්ඡේදයට පෙළන්න. 8 වෙනි වගන්තිය. ක්‍රියාපොතේ 14 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. දැන් සාවුල් පරිවර්තනය වෙලා. දැන් ඒ පාවුල් යාගේ නම. දැන් එයා සේවය කරමින් යනවා. දැන් එයා සුව කරමින් යනවා. 8 වෙනි වගන්තියට හම්බ වෙනවා කෙනෙක්ව. මව් කුස පටන් කොර වූ පාද දුර්වල වූ කිසි කලකත් නෑවිද්දා වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගෙන උන්නේ. ලුස්ත්‍රාව කියන ස්ථානේ ඉඳගෙන හිටියා. මේවා බොරු නෙමෙයි, මේවා ඇත්තට වෙච්ච දේවල්. මේවා ස්ථානත් එක්ක ලියා තිබෙන්නේ ඒකයි. මිනිසෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගෙන උන්නේය. 9. ඔහු පාවුල් කතා කරනවා ඇසුවේ. ඒ කියන්නේ වචනේ අහගෙන හිටියා. පාවුල් කියන දේ අහගෙන හිටියා. ජේසුස් වහන්සේ ගැන කියන දේ අහගෙන හිටියා. සැබෑව අහගෙන හිටියා. පාවුල් ඔහු දෙස ඇස්යොමා සුවය ලබන්ට ඇදහිල්ල තිබෙන බව දැක. ආයි කියන්නම්. සුවය ලබන්ට ඇදහිල්ල තිබෙන බව දැක. එතකොට දේව සේවකයාට පේනවා ඔබට සුවය ලබන්න ඇදහිල්ල තියනවාද නැද්ද කියලා. දේව සේවකයාට පේනවා ඔබට සුවය ලබන්ට ඇදහිල්ල තිබෙනවාද නැද්ද කියලා. ආමෙන් කියන්න. අද ඔබ පෙන්වන්නට ඕන මේ ඇදහිල්ල. අද ඔබ දෙවියන් වහන්සේට පෙන්වන්නට ඕන මේ ඇදහිල්ල. මට සුවය ලබන්ට ඇදහිල්ල තියනවාද නැද්ද කියලා ඔබ දෙවියන් වහන්සේට පෙන්වන්නට ඕන. ඔබ දෙවියන් වහන්සේට පෙන්නකොට දෙවියන් වහන්සේගේ සේවකයා දකින්ට යනවා. හලෙලූයා. පාවුල් දෙස ඇස් යොමා සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක මොනවද පාවුල් කතා කරලා කිව්වේ? නැගිට නුඹේ පාදවලින් කෙලින් හිටපන්නයි
මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. අත් දෙකම ඔසවන්න දෙවියන් වහන්සේට. ඇස් වහගන්න මේ මොහොතේ දේව සේවකයා ඔබට යාඥා කරන්නට යනවා. පාලකයන් සමග එකතු වෙලා, නායක මණ්ඩලය සමග එකතු වෙලා, ක්වාරක සමග එකතු වෙලා, සංගීත කණ්ඩායම සමග එකතු වෙලා, ඇදහිලිවන්තයන් සමග එකතු වෙලා යාඥා කරන්නට යනවා මුළු සභාවෙම දුර්වලකම් ස්වාමින් වහන්සේ ඉවත් කරන පිණිස. ස්වාමින් වහන්සේ බලය දුන්නේ, ආධිපත්‍ය දුන්නේ සභාවටයි. අද විශ්වාස කරන්න. යේසුනි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා. අද ඔබ වහන්සේ මේ ස්ථානයේ ඔබ එකම ජෙහෝවා රාෆා බව එළිදරව් වෙච්ච නිසා ස්තුති කරමින්, දුර්වලකම් ඔවුන්ගේ ශරීරවලින් ඉවත් කළ නිසා ස්තුති. ඔබ යහපත්කම් කරමින් ගියා. අද ස්වාමිනී මේ ශාලාවේ යහපත්කම් කරමින් යන්ට හැම ජීවිතයක්ම ඔබට පෙනෙනවා. සුවය ලබන්න ඇදහිල්ල තිබෙන බව ඔබට පෙනෙනවා. මේ ස්ථානයේ ස්පර්ශ කළ මැනව, නිදහස් කළ මැනව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ කුරුසයේ කළ ක්‍රියාව දැන් ඔවුන්ගේ ජීවිතවල ප්‍රකාශ කළ මැනව. සලකුණු සහ හාස්කම් වලින් ස්වාමිනී, සලකුණු සහ හාස්කම් වලින් ස්වාමිනී, හැම දුර්වලකමක්ම කුරුසපත් වෙනකොට ඔබ කිව්වා හැමදේම තීන්දුව වුණා කියා. ස්වාමින් වහන්සේ හැම ලෙඩ රෝගයක්ම, හැම වසංගතයක්ම, ඒ දොස්තරලට දෙන්න පුළුවන් හැම ලෙඩ රෝගයකම නාමයක් ඔබ සමග කුරුසපත් වුණා. ඔබ අපේ ස්ථානය ගත්තා. ඔබ අපේ ලෙඩ රෝගය ගත්තා. ඔබ අපේ ශාපය ගත්තා. ඔබ අපේ හිඟකම ගත්තා. ඔබ අපේ දුප්පත්කම ගත්තා. ඔබ කුරුසපත් වුණා. ඔබ මරණයට ගියා මට ජීවනය දෙන පිණිස. අද අපි ඒ ජීවනය ලබා ගන්නවා ස්වාමිනී. අද අපි ඒ ජීවනය ලබා ගන්නවා ස්වාමිනී. අද අපි සුවය ලබා ගන්නවා ස්වාමිනී. අද අපි පිළිගන්නවා ස්වාමිනී. අද අපි විශ්වාස කරනවා ස්වාමිනී. අද අපි විශ්‍රාමයෙන් ඇවිත් ඔබට බර ඔබට දීලා අපි සුවය ලබා ගන්නවා. ස්වාමින් වහන්සේ අපේ ශරීර ස්පර්ශ කරපු නිසා අපි ඔබට ස්තුති කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ රෝග පීඩා. හලෙලූයා. ඉඳගෙන ඉන්න ගමන් ගායනා කරන්නේ කෝරස් එක. මගේ රෝග පීඩා ඔබ වෙත බාර දෙමි, බාර වෙමි මා ඔබේ දරුවෙකු ලෙසිනේ. මගේ රෝග පීඩා ඔබ වෙත බාර දෙමි, බාර වෙමි මා ඔබේ දරුවෙකු ලෙසිනේ. පාර කියන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි ඔබ හැම කෙනෙක්ම කිංස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් අපි ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබ මේ ස්ථානයට ආපු නිසා ස්තුති. අපේ පවුලට එකතු වෙච්ච නිසා ස්තුති. අපි දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා ඔබගේ ජීවිතය නිසා. අද පළවෙනි වරට ආපු අය කරුණාකර නැගිටින්න මේ ස්ථානයේ අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. අපි දෙවියන් වහන්සේට ඔබ බාර දෙන්නට යනවා. ඉවර ඊට පස්සේ සේවය ඉවර වෙන්න යනවා. එකයි කාලට සේවය ඉවරනාට පස්සේ කරුණා කරලා ඔබ පාස්ටර් මලින්දවද ඒ වගේම පාස්ටර් කුමාරව හම්බෙලා යාඥා කරගන්න, පෞද්ගලික යාඥාවක් කරගන්න. ඔබගේ අවශ්‍යතාවයට අපි යාඥා කරන්නට යනවා. මෙතන සෙනග වැඩි නිසා අපිට පෞද්ගලික යාඥාවක් කරන්න බෑ. අපි නමුත් ඔබට පොදුවේ යාඥාවක් කරලා දැන් ඔබ පිටත් කරන්නට යනවා. නමුත් ඔබ එකයි කාලට අපි සේවය ඉවරනාට පස්සේ පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සේ අපේ පාස්ටර්ලා ඉන්නවා. ඒ පාස්ටර් මලින්දවද ඒ වගේම පාස්ටර් කුමාරව හම්බෙලා යාඥා කරගන්න. මම එතකන් දැනට යාඥා කරන්නම් ඔබට. පියාණනි ඔබට අනේක වාරයක් ස්තුතියි මේ දරුවන්ව ඔබ අපේ පවුලට එකතු කරව නිසා. ස්වාමින් වහන්සේ අද ඔබගේ දයාව හඳුනාගත්තා. අද ඔබගේ සුවය හඳුනාගත්තා. අද ඔබගේ බලය හඳුනාගත්තා. ස්වාමිනී ස්පර්ශ කළ මැනව ඔබ යහපත්කම් කරමින් ගියා. ඔවුන්ගේ ජීවිතවල යහපත්කම් කරමින් ගියා. අද ඔබගේ ආත්මය තමයි ස්වාමින් වහන්සේ මඟ පෙන්වන්නේ මේ සභාවට එන්න. ස්වාමිනී සභාවේ සමාජිකයන් වැඩි කරන්නේ ඔබ වහන්සේ. ඒ නිසා හැම ගෞරවයක්ම ඔබ වහන්සේට දෙමින් මේ දරුවන්ගේ ජීවිත ඔබට බාර කරනවා. ඔබ වහන්සේට කැමතිසේ ක්‍රියා කළ මැනව, එළිදරව්ව මැනව ඔවුන්ට දෙන්න ස්වාමින් වහන්සේ ප්‍රඥාවේ සහ එළිදරව්වේ ආත්මයක් ඔබ වහන්සේ හොඳින් දැනගන්න. ඔබ වහන්සේ කිව්වා කවුරු හරි පිපාසයෙන් ඉන්නවද මාගාවට එන්න, ඒ අය මාගාවට ඇවිත් බීවාවේ කියලා. ඔබට තමයි ජීවනය දෙන්න පුළුවන්. ස්වාමිනී අද ඔවුන්ට ජීවනය දානය කළ මැනව, ප්‍රීතිය දානය කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අපි දැන් දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරමු. දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ දැන් එකතු කරමු. ඔබගේ පසුම්බි වලින් මුදල් ගන්නට බයිබලයේ කියනවා
ඒ මුල්ඵල දසෙන් කොටස ඔතු සියල්ල ස්වාමින් වහන්සේ වෙතට ගෙනෙන්න කියලා. ඒ වගේම කියන ඔබට වටිනා දෙයක් තමයි ඔබ දෙවියන් වහන්සේට දෙන්න ඕන. වටින් නැති දෙයකින් සේවය කළා වැඩක් නැහැ. වටින දෙයකින් සේවය කරන්න දෙවියන් වහන්සේට. ඒ නිසා දෙවියන් වහන්සේට අපි බාර වෙමු මේ ස්ථානයේ. අපි යාඥා කරමු. අපි යාඥා කරමු. පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා. ඔබ වහන්සේගේ රාජ්‍යයට දෙන්න අපට මේ දීමේ හදවතක් ඔබ දීපු නිසා ඔබ පුදුම දීමක් ඔබ දුන්නේ ස්වාමින් වහන්සේ. ඔබගේ පුතාව ඔබ වහන්සේ තබා ගන්න නැතුව අපට දුන්නා නම් ඔබ අනිත් හැමදේම අපට දෙන්න යනවා. දැන් අද අපි ආවේ ඔබට নমස්කාර කරන්නටයි අපේ දීමෙන්. අපේ ඉපීමෙන් নমස්කාර කරන්න. මෙන්න ස්වාමිනී අපේ දසෙන් කොටස. මෙන්න ස්වාමිනී අපේ පළමු ඵල. මෙන්න ස්වාමිනී අපේ ඔතු සියල්ල අපි ඔබට බාර කරලා කියනවා. ජීවමාන දෙවියන් වහන්සේ ඔබයි අපට සපයන්ට හැමදේම ඔබ වහන්සේ සපයන දෙවියන් වහන්සේ. ජීවමාන දෙවියන් වහන්සේ තොර තෙරපමින් ඔබමින් උත්තරායන්ට ඔබ වහන්සේ අපට සපයන්ට පොරොන්දු වෙච්ච දෙවියන් වහන්සේ. ස්වාමිනී ස්වර්ගයේ විවර කර ඔබ වහන්සේ දොරවල් විවෘත කර අපට ආශිර්වාද කරන්නට පොරොන්දු වෙච්ච දෙවියන් වහන්සේ. දැන් ඔබට බාරයි. ස්වාමිනී මේ මුදල් හරියාකාරව පාවිච්චි කරන්නට ඔබ වහන්සේ වැඩිමහල්ලන්ට කරුණාව දුන මැනව. ඔබගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට මේ මුදල් පාවිච්චි කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ කිව්වා පරීක්ෂා කර බලන්නට. ඔබ පරීක්ෂා කර බලන්නට කියලා මේ ක්‍රියාවෙන් ස්වාමින් වහන්සේ ඔබ 100 ගුණෙන් ඔබ 60 ගුණෙන් 30 ගුණෙන් ඒ අයගේ ඇදහිල්ලේ ප්‍රකාරයට ඔබ ඔවුන්ට ආශිර්වාද කරන තැනන් වහන්සේ. ස්වාමින් වහන්සේ කිසි හිඟකින් තොරව ජීවත් වෙන්න කරුණාව දෙන්න. දෙවනි කොරින්ති 8:9 හැටියට ස්වාමින් වහන්සේ ඔබ දුප්පත් උනේ ඒ අයව පොසත් කරන්නටයි. ඔබ කිසි දෙයක් අයිති නැති කෙනෙක් වාගේ කුරුසයට ගියේ මේ හැම කෙනෙකුටම ආශිර්වාද කරන්නටයි. ස්පර්ශ කළ මැනව ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. හලෙලූයා. අපි නිවේදන වලට අහුම්කම් දෙමු. නිවේදන වලට අහුම්කම් දෙමු. පොදු නිවේදන තියෙන්නේ. අපි බදාදාට සුද්ධාත්ම පාසල තියෙනවා. අපි කතා කරන්නේ යෝහාන් යවුම් පත්‍ර ගැන. ඒ නිසා කරුණා කළා දේශනා කරන අය හැම කෙනෙක්ම පැමිණෙන්න ඕන. පාස්ටර්ලා හැම කෙනෙක්ම පැමිණෙන්න ඕන. ඒ වගේම ඇදහිලිවන්තයන් හැම කෙනෙක්ම පැමිණෙන්න ඕන. කොයර් එකේ අය පැමිණෙන්න ඕන. සංගීත කණ්ඩායමේ අය පැමිණෙන්න ඕන. මං ආයේ කිය ඉන්නේ නැහැ. ඒක ඔබගේ වගකීම වෙනවා. ඔබගේ කැපවීම වෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ හදවත දකින දෙවියන් වහන්සේ ඔබට විපාක දෙන්න යනවා. ඒ නිසා කරුණා කරලා මේක ඔබගේ වැදගත් දෙයක් හැටියට බලන්න. ඔබගෙන් සුමාන දෙකයි සුමානට ඒ දවස් දෙකයි ඔබගෙන් ඉල්ලන්නේ. සිකුරාදා උදේ 11:00 ඉඳලා 1 වෙනකන්, ඒ වගේම බදාදා රාත්‍රී 8 ඉඳලා 10 වෙනකන් ඒ විතරයි ඔබගෙන් ඉල්ලන්නේ සුමානකට. ඒ දෙක කරුණා කරලා දෙවියන් වහන්සේට වෙන් කරලා ඔබ කරන්න. ඔබට එන්න බැරි කමක් තියෙනවා නම් ඔබගේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා කරුණා කරලා CD එක ගන්න. ඒ CD එක අරගෙන ඒ CD එකට හැමකම් දීලා ඔබ ආශිර්වාද ලබන්න. ඒ CD එක දිරාම් දෙකයි. මේ සිකුරාදා සේවයයි ඒ වගේම ඒ බදාදා සේවයයි ඒ CD එක තුල තියෙනවා. ජල බෞතිස්මය අපි මේ මාසෙත් අන්තිම සුමානේ 28 වෙනිදාට අපි තියන්ට බලාපොරොත්තු වෙනවා. කවුරු හරි මේ ස්ථානයේ ඉන්නවද බෞද්ධ බෞතිස්මයට පිළියෙල වෙන කෙනෙක්? ඉන්නවා නම් ඔබට CD එකක් අවශ්‍ය නම් ඔබට බයිබලෙන් දැනගන්න ඕන නම් ඇයි මම මේ වතුර බෞතිස්මයට යන්න ඕනේ? ඇයි මම වතුර බෞතිස්මය කරන්නම ඕනේද? නැත්නම් මම මොකක්ද ඒකට කියන්නේ බබෙක් වෙලා ඉන්න කාලේ මාව දෙවියන් වහන්සේට කැප කරා. ඒ නිසා මම බෞතිස්ම වෙන්න ඕනේ නැද්ද? මේ ඔක්කොම වලට උත්තර අපිට ඔබට දෙන්න පුළුවන්. ඒ නිසා මේ CD එකක් තියෙන නොමිලේ ඔබට ලැබෙන්නේ. ඒ CD එක අහලා ඔබ වතුර බෞතිස්මයට යන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබව අලුත් මිනිසෙක් කරන්නට යනවා. ආමෙන්. ඔබ කුරුසපත් වෙන්න ඕන. ඔබගේ මාංශය ඔබ කුරුසපත් කර ගන්නට ඕන. ඔබ දෙවියන් වහන්සේගේ ඒ උත්තාන වූ ජීවිතයෙන් ඔබ ජීවත් වෙන්නට ඕන. කවුරුත් අහන් ඉන්නේ නැහැ වගේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. අපි CD තියෙනවා, DVD තියෙනවා. රෝහිණී ගාව කරුණා කරලා ලබා ගන්න. බදාදට හරි අදට හරි ගන්න. ජාකොබ් පොතේ ඒ පාඩම අපි පාස්ටර් සියන්ත කරපු පාඩම තියෙනවා. ඒ වගේම ආශිර්වාදලත් පෞල් ජීවිතයක් අපි පෞල් ජීවිතයක් ගැන ඔබ අලුතෙන් නම් කසාද බැඳලා ඉන්නේ, ඔබ විවාහය වෙලා ඉන්නේ. නැත්නම් ඔබ අඩුම ගානේ ඔබ ඔබගේ සම්බන්ධතාවයේ අන්‍ය සම්බන්ධතාවයෙන් ඔබ අයින් වුණා නම් දැන් හොඳ වෙලාව මේ CD එක අහන්න. නැත්නම් අන්‍ය සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නවා නම් මේ CD එක අහන්න හොඳම වෙලාව. මොකද ඒක අතාරින්න ඕන හොඳම වෙලාව. මොකද දන්නවද ගොඩක් අයට වෙන්නේ ලංකාවේ ඉඳලා ආපුවම මෙහාට පවුල අමතක වෙනවා. පවුල අමතක නොවෙන්න තමයි සභාවක් දීලා තියෙන්නේ.
ඔබගේ භාර්යාව අමතක නොකරන්න. ඔබගේ වගකීම අමතක නොකරන්න. ඔබගේ ළමයින්ව අමතක නොකරන්න. ඔබගේ දෙවියන් වහන්සේව අමතක නොකරන්න. ඔයාට හොඳ සභාවක් ඕන. ඔයාට හොඳ පාස්ටර් කෙනෙක් ඕන. ඔයාට හොඳ ආත්මික පියෙක් ඕන ඒවට. ආමෙන්. හalleluya. මම අවුරුදු 34ක් වෙනවා 38ක් වෙනවා මේ රටේ දැන්. ඉතින් මම කතා කරන්නේ මොනවද කියලා මම දන්නවා. මම දන්නවා මොනවද මම කතා කරන්නේ කියලා. මේ රටට ආපුවම පවුල අමතක වෙනවා. රෙඩිමේඩ් ෆැමිලි එකක් හොයාගන්නවා. ළමයිත් එක්කම. ඒව කරන්න එපා. ළඟින් එක්කනට කියන්නේ ඒව කරන්න එපා කියලා. ඒව කරන්න උගන්වනව නෙමෙයි. ඒ වලින් වළකින්නයි මේ උගන්වන්නේ. මේ වලින් වළකින්නයි මේ උගන්වන්නේ. ස්ත්‍රීන් 7 දෙනාගේ දේශනා තියෙනවා, දන් දෙන කල්ලි දේශනා තියෙනවා, බයිබල් පන්ති දේශනා තියෙනවා, निराहारව ඉන්න දේශනා තියෙනවා, යාඥා කරන්නේ කොහොමද කියලා තියෙනවා. කරුණාකරලා ඒවා ලබා ගන්න. ළමා නිවාස ගැන අපිට යම් දෙයක් කියන්න ඕන. ඔබ දන්නවා මාර්තු 8 වෙනිදා අපේ ඉංග්‍රීසි සභාවේ ඒ සේවය තිබ්බා. Vessels of Honor කියන සේවය තිබ්බා. සිස්ටර් ඩෝන් එදා දේව වචනේ කතා කරා. හන්නා යොහන්නා සේවය කොහොමද කරගෙන ගියේ, මේ අවුරුද්ද තුල මොනවද කරේ කියලා මම හිතනවා සද්ද නගා ඔක්කොටම කිව්වා කියලා. අපි හොඳ අත්පලසන් නාදයක් දෙමු බලන්න. ආමෙන්. හalleluya. දැම්මද පින්තූර මොනක්වත් නැන්නේ? සිස්ටර් ඩෝන්ගේ පින්තූර දැම්මේ නැද්ද? අපි දාමු. අපි ඉස්පිරිතාලේ ගියේ සුමානේ. ඊයරා ඒක නිසා බැරුව ගියා. අපි දාමු වෙන සුමානේ අපි සිස්ටර් ඩෝන් කොහොමද දේශනා කරේ කියලා අපි ඔයගලන්ට පෙන්වන්නම්. හොඳ පණිවිඩයක් තියෙනවා. එදා අපිට අවසර ලැබුණා මුදල් ටිකක් එකතු කරන්න. කොහෙද? තාප්පේ ගහන්න. තාප්පේ බාගෙට ගහන්න අපිට මුදල් ලැබුණා. අපිට දන්නවනේ මිලියන 3ක් ඕන වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ සල්ලි වලින්. නමුත් බාගෙට ගහන්න අපිට එදා මුදල් ලැබුණා. ඒක නිසා අපි මේ දීපු අයට අත්පොලසන් නාදයක් දෙමු. ශෘතිය ඔබ හැම කෙනෙක්ම දීපු නිසා 5ව තිබ්බා, 10ව තිබ්බා, 200ව තිබ්බා, 100ව තිබ්බා, 500ව තිබ්බා. ඒ දීපු හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. හැබැයි අද කරන්න තියෙන ඕගලන්ට ලොකු ක්‍රියාවක්. අද මාළු පාන් කන්න ඕන. අද රෝල්ස් කන්න ඕන. අද බත් කන්න ඕන. ඒ ඔක්කොම වලින් එන පොඩි ලාභේ අපි ගෙනියන්න යනවා තාප්පෙට. ඒක නිසා කරුණාකරලා අපිට විකුණන්න බෑ එළියේ. අපිට විකුණන්න බෑ එළියේ. අපිට විකුණන්න අවසර නැහැ එළියේ. ඒ නිසා සමාවෙන්න මම කියනකොට ආපහු ඇතුලේ ඒ දරුවෝ ඉඳි බාස්කට් එක්ක ඔයගොල්ලෝ ඇතුලෙන් ගන්න කෑම. ඒ වගේම ඔයාට ඕන නම් 11ට ඉස්සෙල්ලා ගන්න. ඔයා සිංහලකට ආපු වෙලාවේ ඒගොල්ලෝ ඉංග්‍රීසියකට ඇවිල්ලා ඒගොල්ලෝ පිටිපස්සේ ඉන්නවා. ඕනනම් ඒ රෝල්ස් අරම ඒ වෙලාවෙම ගන්න. අරගෙන තියාගෙන ඉන්න ඔයගලන්ගේ බෑග් වල. මොකද අපිට පිට විකුණන්න බෑ. මොකද බලදියාකෙන් අපිට අවසර නැති නිසා අපිට පිට විකුණන්න බෑ. ඒ නිසා අපිට සමා වෙන්න. ඒ නිසා ළමා නිවාසයේ කටයුතු ඉතාමත්ම හොඳින් කරගෙන යනවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ අලුත් ගොඩ නැගිල්ලේ අපි විවෘත කරා. ඒ වගේම හාස්කමේ මොහොත සෙනසුරාදා හැන්දෑවේ 5:00ට 6ට විතර මේ තිරගත වෙනවා. කරුණාකරලා ඒ වෙනුවෙන් යාඥා කරන්න. ඔබට තාම රිසීවර් එකක් නැත්නම් කරුණාකරලා අජිත් ටෙලිෆෝන් කරලා ඒ රිසීවර් එක ලබා ගන්න. ඩිරම් 100ක් විතර යයි ඔබට ඒ රිසීවර් එකක් දාගන්න. මොකද ඒගොල්ලෝ දැන් මුදල් ගෙවා ඒ channel එක බලන්නයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ශ්‍රී නාලිකාව මුදල් දීලා බලා ගන්න. ප්‍රවාහන සේවයේ ප්‍රශ්න තියෙනවා නම් පාස්ටර් සිඩ්නිට හරි ඒ වගේම සහෝදර ජර්මිට හෝ සම්පත්ට හෝ කතා කරලා ඒ ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවා. කරුණා කරලා ඒවා කරගන්න. පාස්ටර් බාලසූරිය කරනවා මේ ස්ථානයේ ලොකු සේවයක්. ඒකේ සේවයට කියන්නේ රැකියා සේවය කියලා. අපි ඔබව සම්බන්ධ කරනවා ඒ රැකියාවල් විවෘත වෙලා තියෙන තැන්වලට. කරුණා කරලා ඔබ පාස්ටර් බාලසූරියව හම්බ වෙන්න සේවයෙන් පස්සේ. කවුරු හරි ලංකාවට යන කෙනෙක් ඉන්නවා නම් මේ සුමානිය ඇතුළත කරුණා කරලා නැගිටින්න. අපි ඔබට යාඥා කරන්නට යනවා. මේ සුමානේ නිවාඩු යන කෙනෙක් හරි නැත්නම් අස් වෙලා යන කෙනෙක් හරි ඉන්නවා නම් පාස්ටර් සිඩ්නි යාඥා කරන්න ඒ ලාරුවට. ස්තුතිය වේවා ස්වාමීනි. අපේ මහත්සේ ප්‍රේම කරන දේව පියාණනි, ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට මේ නිවාඩු යන හැම දරුවෙක්ම බාර කරනවා. ස්වාමීනි, ඔබ බලවන්තෝ කරුණාවන්තෝ එකම දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මේ රට තුල ස්වාමීනි ඒ දරුවන්ව ආරක්ෂා සහිතව තිබ්බා වගේම ස්වාමීනි දැන් ඔබගේ නාමයෙන් ස්වාමීනි මේ දරුවන් මව්රට බලා පිටත් වෙන දවසේ ඔබ වහන්සේ ඔවුන් සමග සිටමින් ඔවුන්ව රැගෙන යමින් ස්වාමීනි ඔවුන් ලංකාවේ සිටින කාලය තුල
ඔබ වහන්සේගේ නාමයෙන් අතගසලා කරන කියන සෑම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් සඵලත්වයට ගෙනෙන්න කියලා යාඥා කරනවා. ඒ වගේම ස්වාමිනී මේ දරුවන්ගේ වෙනස් වීම අන් අය දැකමින් මේ දරුවන්ට ඒ ආශිර්වාදය කොහෙන්ද පැමුණුනේ කියලා ඒ අයට අසන්න මේ දරුවන්ව සාක්ෂිකාරයක් කරන නිසා ස්තුති කරනවා. ස්වාමිනී ගෙනියන බැගේජස් සියල්ල ඔබට බාර කරනවා. යන ගුවන් යානය බාර කරනවා. ඩුබයි සිට ලංකාවට යනතුරුත් ලංකාවේ නිවසට යනතුරුත් ඔබ වහන්සේ මේ දරුවන් සමග සිටමින් ආරක්ෂා සහිතව ගෙන යන නිසා ස්තුති කරනවා. සියලු වැඩ කටයුතු නිමා කර නැවත අප මධ්‍යයට ගෙන එනතුරු සියලු ආරක්ෂාවක් මැද්දේ ඔබ වහන්සේ මේ දරුවන් රැගෙන එන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. මෙන්න ස්වාමිනී සෑම දරුවෙක්ම ඔබට බාරයි කැපයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්නට යනවා. ඔබගේ අත්යොමු කරන්න. අත්යොමු කරන ගමන් ඔබ මෙනෙහි කරන්න එක මැදිහත් කාර්යය ඉන්නේ. ඒ මැදිහත් කාර්යගේ නම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේම ලේ පූජා කරමින් මහා උත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැටියට උන්වහන්සේ පූජා වෙලා දැන් දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන මැදිහත් කාර්යකම් කරනවා. ඒ නිසා එයාගේ නාමයෙන් විතරයි අපට හැමදේම ලබා ගන්න පුළුවන්. සාන්තෝරයන්ගේ නාම වලින් අපට ලබා ගන්න බෑ. වෙන කෙනෙක්ගේ නාමයකින් අපට ලබා ගන්න බෑ. කාගේවත් තුලින් අපිට යන්න ඕනේ නැහැ. අපේ ගැලවුම් කාර්යය තුලින්ම ගිහිල්ලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්ට යනවා. පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරමින් ඔබ වහන්සේට මේ මොහොතේ මේ හැම යාඥා ඉල්ලීමක්ම බාර කරනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අද අපිට පෙන්නවා කොහොමද පේතෘස් දැක්කේ? කොහොමද පාවුලු දැක්කේ? ඒ මනුස්සයන්ගේ ඇදහිල්ල. ඔබ ඇදහිල්ල දකින්න දෙවියන් වහන්සේ. ඔබ එයා ලියද්දීම ඔබ වහන්සේ උන්ගේ ඇදහිල්ල දැක්කා. ලියද්දීම ඔබ තේරුම් ගත්තා එයා කොයිතරම් ඔබ විශ්වාස කරනවද කියලා. ජීවමාන දෙවියන් වහන්සේ ස්වර්ගීය විපාක ඔවුන්ගේ ජීවිතයට ඔබ වහන්සේ දානය කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ නිර්මල ලේවල ආරක්ෂාව උන්ට දෙමින් ඔබ වහන්සේගේ ඒ ස්වාමීන් වහන්සේ හස්තය කවදාවත් කොට වෙච්ච නැති හස්තය දැන් දිගු කරමින් සැපයීම ප්‍රත්‍යක්ෂ කරමින් ඔවුන්ගේ ජීවිතවල ලෙඩ රෝග වලට මං අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. මරණයේ ආත්මයට මං අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පිළිකාවට මං අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. අංශභාග රෝගයට මං අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. මේ ශරීර වලින් ඉවත් කළා. ස්වාමිනී ඔවුන්ගේ ගැලවීමද ඒ වගේම ඔවුන්ගේ නිදහසද ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයද ඔවුන්ගේ සැපයීමද ඔබ වහන්සේ දෙන දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් බාර ගන්නවා ස්වාමිනී. ආමේන්. Amen. Hallelujah. Amen. Yesu පිටයි. Hallelujah. කරුණාකර ලියා ගන්න මේ දේ. කරුණාකර ලියා ගන්න මේ දේ. සුද්ධ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. සුද්ධ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. සුද්ධ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය. මං හරි නේද කියනවා? මාගේ ප්‍රීතිය නුඹලා තුලෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසද. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රීතිය අද සම්පූර්ණ කරනවා කියලා කිව්වා. ඒ නිසා තමයි මම මේ ඔබට මේක කියා දෙන්නේ. උන්වහන්සේ කිව්වා ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ කරනවා කියලා. Hallelujah. Yeah, I know. I'm good. Hallelujah. 17 වෙනි පරිච්ඡේදය සුද්ධ යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. මා ලෝකයේදී මේ දේවල් කතා කරන්නේ ඔවුන් මාගේ ප්‍රීතිය තමුන් තුල සම්පූර්ණ කරගන්න පිණිසයි කියලා. සුද්ධ යොහාන් 17:13 මේ 16 එක තමයි හෙව්වේ. 16:14 දෙක තියෙන්නේ. 16 එක මට කියලා දෙන්න. සුද්ධ යොහාන් 16 තියෙන ඒ ප්‍රීතිය ගැන තියෙන කොටස 13ද 12ද 13ද 14ද මම කටපාඩම් කරන් හිටියවා. කමන්නේ. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය බලන්න. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය.
නුඹලා උන්වහන්සේ නුදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය. දැන් උන්වහන්සේ නොදකින නමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැලවීම ලබමින් කියා නිම කළ නොහැකි වූ තේජසින් පූර්ණ වූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. අද මේ ප්‍රීතිය තමයි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට දානය කරන්නේ. ආමෙන් කියන්න. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමට අඬ ගන්න අපිට ප්‍රේමට යාඥා කරන්න ඕනේ. ප්‍රේම ගියානේලිට අඬ ගන්න. අද සිස්ටර් ප්‍රේමා අපිට මාසයක් අප සමග හිටියා. අපි ඈ වෙනුවෙන් යාඥා කරන්නට යනවා දෙවියන් වහන්සේට බාර කරමින්. අපි යාඥා කරන්නට යනවා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ ජීවිතයේ ඒ කරපු හැම දෙයක්ම නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට යනවා. හලෙලූයා. නැද්ද? 16 මට ඕනේ. සුද්ධ යෝහන් 16 මට ඕනේ. 16 14 නැත්නම් 13 බලන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවාද අපේ සිස්ටර් ඩොන්ව සුව කරපු නිසා දෙවියන් වහන්සේ. අපිට රාත්‍රී අපිට එකපාරටම යන්න වුණා ස්පිරිතාලෙට. බඩේ රිදිල්ලක් හැදිලා ඉමර්ජන්සි ගිහිල්ලා අපි 3 වෙනකන් ඒ රෝහලේ අපි හිටියේ. නමුත් අද දෙවියන් වහන්සේ ආව සුව කරලා අද මේ ස්ථානයේ දේවාභිමුඛයටත් ගෙනත් තිබෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුතිය එන්න ප්‍රේම අපි ආඥා කරමුත් සභාව ඔබගේ අත් යොමු කරන්න මේ අම්මට. මේ අම්මා අපේ සභාවේ ඒ 1992 අපි පටන් ගත්තේ සභාව. ඒ කාලේ ඉඳලම අප සමග හිටපු අම්මා. දැන් එයා මේ ස්ථානෙන් ගියා නැත්නම් ඩුබායි වලින් ගියා. දැන් ඒ පොළොන්නරුවේ ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඈ සමග කරපු හැම යහපත් දෙයක්ම නිසා අපි ස්තුති කරමින් දැන් ඇව බාර කරමු ඔබගේ අත් යොමු කරන්න. දෙවියන් වහන්සේ ගෙනාවා අප මැදයට නැවත වාරයක්. ඇයට මේ සභාව නැතුව බෑ. මේ සභාව තමයි ඇගේ ශරීරයේ ලේවල ගමන් කරන ඒ සභාව. ඇය දන්නවා මේකේ පංගුකාරයෙක් කියලා ඒ වගේම මේ ස්ථානයේ මේ සභාව වර්ධනය කරන්නට දෙවියන් වහන්සේගේ ජීවිතය, ඇගේ යාඥා ජීවිතය කොයි විදිහටද පාවිච්චි කරේ කියලා ඇය හොඳටම දන්නවා. සභාව හොඳටම දන්නවා. ඒ සභාවට කළ ක්‍රියා නිසා නැත්නම් දෙවියන් වහන්සේට කළ ක්‍රියා නිසා මගේ බයිබලයේ කියන විදිහට පළවෙනි කොරින්ති 15:58 හැටියට ඇගේ ඒ ඔටුන්න දෙවියන් වහන්සේ දෙන්නට යනවා. ඇගේ අත්වල ක්‍රියාව දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඇගේ හදවතේ ක්‍රියාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති අප මැදයට මේ අම්මව නැවත ගෙනාව නිසා. ජීවමාන දෙවියන් වහන්සේ ඇගේ හදවතේ හැම ආසාවක්ම ඉටු කරන්නට පුළුවන් එකම තැනන් වහන්සේ ඔබ නිසා අපි ඔබට ස්තුති කරනවා. ඇස් ඔබ වෙතට යොමු කරගෙන, හදවත ඔබ වෙතට යොමු කරගෙන, ස්වාමිනී මනසේ ඔබ ගැන පමණක් කල්පනා කරගෙන යන්නට ඔබ වහන්සේ දීපු කරුණාව නිසා ස්තුති කරනවා. පේතුරුස් වාගේ, ගෝලයන් වාගේ හැමදේම අත්හැර ඔබ වහන්සේ පසුපස ආවේ. ස්වාමින් වහන්සේ අද ඔබට බාර කරමින් කියනවා ඔබගේ සත්‍යතාවය තුළ තව තවත් ඔබ වහන්සේ ඇව තහවුරු කරමින් ස්වාමින් වහන්සේ මුඛයෙන් පිට වෙන හැම වචනයක්ම ආලේපයෙන් පුරවා ජීවමාන දෙවියන් වහන්සේ මනුස්සයාව මරණයෙන් ජීවනයට ගෙන්වන්නට පුළුවන් ආලේපයක් ඔබ වහන්සේ ඈතුළට තබා තිබෙනවා. ස්වාමින් වහන්සේ ඇගේ ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ ඇගේ ජීවිතය තුළින් දකින්නට මනුස්සයාට ඔබ වහන්සේ සලස්වන පිණිස මේ ජීවිතය ඔබ වහන්සේ බාරගන්න කියා යාඥා කරනවා. නැවත අපේ මුළු සභාවේම ආශිර්වාදය ඇගේ ජීවිතයට අපි නිකුත් කරනවා. ස්වාමීන් වහන්සේගේ දරුවන් ගැන යාඥා කරනවා. මුණුබුණාලා මිනිබිරිලා ගැන යාඥා කරනවා. ජීවමාන දෙවියන් වහන්සේ ඒ පරම්පරාව ඔබ වහන්සේ තෝරාගත්තේ මේ භාජනය තුළින්. ජීවමාන දෙවියන් වහන්සේ ඔවුන්ගේ කිසි හිඟයකින් තොරව උන්ට ජීවත් වෙන්න කරුණාව දුන මැනව මේ අම්මගේ හැම යාඥාවකටම ඔබ වහන්සේ පිළිතුරු දෙන්න යන නිසා අපි ඔබට ස්තුති කරනවා. විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ ඔබගේ වචනය ස්ථිර කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. බොහොම ස්තුතියි නැවතාවට. හැමදාම බදාදට මට පොළොන්නරුවේ ඉඳලා කෝල් එකක් එනවා. මොනවටද? අයියෝ පාස්ටර් බයිබල් පන්ති නැතුව බෑ කියලා. අපි කරුණා කර නැගිටිමු දේවාභිමුඛේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ලේවල බලයෙන් ජේසුගේ ලේවල බලයෙන් හලෙලූයා. ලේවල බලයෙන් ජේසුගේ ලේවල බලයෙන් හලෙලූයා.
කී දෙනෙක් අද විශ්වාස කරනවද ඔබගේ ශරීරවලට සුවය ලැබුණා කියලා? කී දෙනෙක් අද විශ්වාස කරනවද දෙවියන් වහන්සේ ඔබව ස්පර්ශ කරා කියලා? හලෙලූයා. කී දෙනෙක් අද විශ්වාස කරනවද දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල දැක්කා කියලා? හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල දැක්කා. පවුල දැක්කා වගේ. සුව කිරීම ලබන්නට ඇදහිල්ල තිබෙන බව පවුල දැක්කා වගේ. අද පාස්සේ නෙවිලුත් දැක්කා. දෙවියන් වහන්සේත් දැක්කා. ඇදහිලි වන්තයන්ුත් දැක්කා ඔබට සුවය ලබන්නට ඇදහිල්ල තිබෙන බව. දෙවියන් වහන්සේ වචනය ස්ථිර කරයි. ආමෙන්. ළඟින් එක්කෙනාට කියන්න දෙවියන් වහන්සේ වචනය ස්ථිර කරයි කියලා. හලෙලූයා. උන්වහන්සේ පොරොන්දු වුණා නම් පොරොන්දු වෙච්ච වචනය උන්වහන්සේ ස්ථිර කරන දෙවියන් වහන්සේ. බලයෙන් යේසුස් ලේවල බලයෙන් ලේවල බලයෙන් යේසු ලේවල බලයෙන් ඔබේ පාපය දුරු කරන්න සාතන්නට පහර දෙන්න යේසුස්ගේ ලේවල බලයෙන් ඔබේ පාපය දුරු කරන්න සාතන්නට පහර දෙන්න යේසුස්ගේ ලේවල බලයෙන් පාපෙන් පිරි ජීවිතයක් ඔබට තිබේ නම් එන්න ඔබේ කරදර වැඩි වන්නේ නම් පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන් ජයගමු අපි ලේවල බලයෙන් පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන් ජයගමු අපි ලේවල බලයෙන් ලේවල බලයෙන් අතොසවන්න හැම කෙනෙක්ම යේසුගේ ලේවල බලයෙන් හලෙලූයා ඔබ පිරිසිදුයි ඔබ සුවයි ඔබ නිදහස් හලෙලූයා ඔබට ජයග්‍රහණය හලෙලූයා ඔබේ පාපය දුරු කරන්න සාතනට පහර දෙන්න යේසුස්ගේ ලේවල බලයෙන් පාපෙන් පිරි ජීවිතයක් ඔබට තිබේ නම් එන්න ඔබේ කරදර වැඩි වන්නේ නම් පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන් ජයගමු අපි ලේවල බලයෙන් පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන් ජයගමු අපි ලේවල බලයෙන් පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන් ජයගමු අපි ලේවල බලයෙන් දෑත් ඔසවන්න දෙවියන් වහන්සේට හලෙලූයා. තප්පර 30ක් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඔබගේ වචන වලින් කියන්න ස්තුතියි ස්වාමිනී කියන්න. ස්තුතියි ස්වාමිනී අද මාව ගෙනාව නිසා මේ සභාවට. ස්තුතියි ඔබගේ වචනය ඇහිච්ච නිසා. ස්තුතියි ඔබගේ ස්පර්ශය ලැබිච්ච නිසා. ස්තුතියි ඔබගේ සුවය ලැබිච්ච නිසා. ස්තුතියි මට කතා කළ නිසා. ස්තුතියි ඔබ වහන්සේ මාව දැක්ක නිසා. මං ආවේ ඔබට පෙන්눔 කරන්නටයි. මම ඔබට ආදරේ කියා. ස්වාමීන් වහන්සේ මම ඔබට තියෙන ප්‍රේමය නිසා තමයි අද මේ සිකුරාදා උදෑසන ඔබගේ අභිමුඛයට ආවේ. ස්වාමීනි ස්තුතියි මට දී තිබෙන මේ සභාව නිසා. ස්තුතියි මට දී තිබෙන පාස්තරලා නිසා. ස්තුතියි මට දී තිබෙන මේ නායකත්වය නිසා. ස්තුතියි මට දී තිබෙන සේවය නිසා. ස්තුතියි මට දී තිබෙන ජීවිතය නිසා. මගේ මුළු ජීවිතයෙන්ම මම ඔබට සේවය කරමි. මගේ මුළු ජීවිතයෙන්ම මම ඔබට ප්‍රේම කරමි. ස්වාමින් වහන්සේ මේ මැද පෙරදිග මේ කාන්තාරේ ඔබ මාව තැබුවේ ඔබ වහන්සේගේ ඒ උතුම් සැලසුම මගේ ජීවිතේ ඉටු කළ මැනව මගේ පවුල ඔබ ආශිර්වාද කරනවා. මගේ පවුල ඔබ වහන්සේ රැකවරණය කරනවා. මගේ පවුලට ඔබ සපයනවා හැමදේම. මට දී තිබෙන පවුල නිසාද? මට දී තිබෙන ආර්ථිකය නිසාද? මට දී තිබෙන ආශිර්වාදය නිසාද? මට දී තිබෙන හැම ආශිර්වාදයක්ම නිසාද? ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. රීතානාමා ශුකරීබා රේබෝකේ නාමකා ශිකාරබාරා රතානාමා ශොකරීබා බබකා ඔබ හැම යන හැම ස්ථානයකම මම ඔබ සමග යන්නට යනවා. ඔබ යන හැම ස්ථානයකම මම ඔබ සමග යන්නට යනවා. ඔබ සමග මම ඉන්නට යනවා. ඔබට හැම පොරොන්දු වෙච්ච හැම දෙයක්ම ඉවර කරනකම් ඒ දීප පොරොන්දු ස්ථිර කරනකම් මම ඔබව අතහරින්නේ නැහැ. හලෙලූයා. මම ඔබව අතහරින්නේ නැහැ. ඔබට දී තිබෙන හැම පොරොන්දුවක්ම
මම ඔබගේ ජීවිතේ ඉටු කරන්නට යනවා. උත්පත්ති පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය මම ඔබගේ ජීවිතේ ඉටු කරන්නට යනවා. හලෙලූයා. ඔව් අපි හැමදාම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ දේවස්ථානයේ රැඳෙන්නට යනවා. ස්වාමිනී ඔබ අපට සපේන දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. 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 අපි ආඥා කරමු. දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ එක ජාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලත් මඟ පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මධ්‍ය භවණෙන් ඇවිත් අපව ගෙන යන තාක්කල් අප අතරත් අප තුලත් සදා කාලයෙන් සදා කාලෙටම වේවා. ආමේන්. ආමේන්. ඔබ සැමට ජේසු පිටයි කාට හරි ආශිර්වාදයක් වෙලා යන්න, කාට හරි යාඥා කරලා යන්න, කාට හරි සමාදානයක් දීලා යන්න.